ආයුබෝවන් හැමදෙනාටම අපි එහෙනම් අද දවසේ අපේ ICT පන්ති 11 වසර ආරම්භ කරමු. අපි ගිය සුමානේ නැවැත්තු ස්ථානයෙන් නැවැත්තු තැනින් එහාට අපි කරගෙන යන්න. අපි ගිය සුමානේ කතා කරා පද්ධති වර්ග කීපයක් ගැන. right? ඕගලන්ට ඒ සම්බන්ධව ඒ රෙකෝඩින් එක හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. හැමදෙනාටම මේ රෙකෝඩින් එක බලන්න පුළුවන්. මගේ YouTube channel එකේ public දාලා තියෙන්නේ රෙකෝඩින් එක. මම මේ group එකකටත් ඒ රෙකෝඩින් එක share කරලා තියෙනවා. නම් නැවත තව කොහොම last week recording එක share කරන්නම් ගත්තොත් YouTube link එක කොහොම share කරා ඒක තමයි last week එකේ class එකේ recording එක සා මේ week එකේ record එකත් ඒ විදිහටම ඔයගලන්ට YouTube channel එක ඔස්සේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා right අපි පුතේම පාඩමට අපි ගිය සුමානේ කතා කරේ අපි ගාව තියෙනවා පද්ධති වර්ග කීපයක් right විවෘත පද්ධති එහෙමත් නැත්නම් open system ඊළඟට අපි කතා කළේ සංවෘත පද්ධති එහෙමත් නැත්නම් පද්ධතියෙන් බාහිරට කිසිදු ප්‍රතිදානයක් හෝ පද්ධතියට කිසිදු ආදානයක් ලබා නොගන්නා පද්ධති අපි මේ වගේ පද්ධතියකට කියනවා ක්ලෝස් සිස්ටම් එකක් කියලා. කිසිම ආදානයක් බාහිරට ලබා දෙන්නෙත් නැහැ. ආදානයක් බාහිරට ලබා ගන්නෙත් නැහැ. ප්‍රතිදානයක් බාහිරට ලබා දෙන්නෙත් නැහැ. ඊළඟට අපි කතා කරා තවත් පද්ධති වර්ගයක් ගැන කෘත්‍රිම පද්ධති සහ ස්වභාවික පද්ධති. ස්වභාවිකව නිර්මාණය වී ඇති පද්ධති පරිසර පද්ධතිය වගේ. ඊළඟට අපි කතා කළේ කෘත්‍රිම පද්ධති. එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා artificial system. ඒකට කියනවා තව වචනයක් man made system. මිනිසා විසින් නිර්මාණය කරන ලද පද්ධති. يعني කෘත්‍රිමව නිර්මාණය වෙච්ච පද්ධති. මිනිසයා විසින් නිර්මාණය කරපු පද්ධති. උදාහරණයක් විදිහට මහා මාර්ග පද්ධතිය, නීති පද්ධතිය වගේ අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කළා අපිට තව පද්ධති වර්ගයක් තියෙනවා කියලා. ජීවී පද්ධති සහ අජීවී පද්ධති. ජීවී කොටස් ඇතුළත් පද්ධතිය ජීවී පද්ධතිය ලයිව් සිස්ටම් එකක්. ආහාර ජීවන පද්ධතිය වෙන්න පුළුවන්. පරිසර පද්ධතිය වෙන්න පුළුවන්. ආදී වශයෙන්. ජීවී පදාර්ථ නැත්නම් ජීවී කොටස් නොමැති පද්ධති. The system which does not have any live elements. අපි ඒ වගේ ඒකට අපි කියනවා අජීවී පද්ධතියක්. අපිට live elements නැහැ. අන්න එහෙමනම් අපිට කියන්න පුළුවන් මේ පද්ධතිය අජීවී පද්ධතියක් කියලා. අජීවී පද්ධතියේ උදාහරණයක් විදිහට අජීවී පද්ධතියේ උදාහරණයක් විදිහට මහා මාර්ග පද්ධතිය, නීති පද්ධතිය, පාසල් වගේ දේවල් ගන්නවා. පාසල් පද්ධතිය ගන්න බෑ. පාසල් පද්ධතියේ ජීවී පදාර්ථ අඩංගුයි. හරි. උදේට අපි ඔන්න ඔය සම්බන්ධව තමයි ලාස්ට් වීක් එකේ සාකච්ඡා කළේ. අපි එමු අපේ පිටු අංක 4ට ටියුට් එකේ ඔයගලන්ට ෂෙයා කරලා තියෙන මම හැමදෙනාටම නැවත වතාවක් ඔන්ලයින් ටියුට් එක ෂෙයා කරන්නම් group එකේ. ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන විදියට right. උදේ group එකට මම ටියුට් එක දැම්මා. මේකේ පළවෙනි පිටු 10 තමයි ටියුට් එකේ තියෙන්නේ. අපි ඊට පස්සේ මම ඊළඟ පිටු එක දාන්නම්. අපි කතා කරපු පළවෙනි පිටු 4 සම්බන්ධයෙන් ඕගලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ලියා ගන්න පුළුවන්. විනාඩියක් දෙකක් දෙන්නම් කාලේ ළමයින්ට ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඕක ඩවුන්ලෝඩ් කරගන්න ගමන් පුතේ ආගන්න. අපි මේ ඉගෙන ගන්න සමස්ත ක්‍රියාදාමයේ තියෙන්නේ දත්ත
එහෙමත් නැත්නම් data සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කරනවා ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට තොරතුරු නිර්මාණය කරගන්න පුළුවන්. හරිද? මේක තවදුරටත් ගත්තොත් ඔයාට මේක ආදාන යම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කරනවා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තම ප්‍රතිදානයේ හැටියට ඕගොල්ලන්ට තොරතුරු ලබා ගන්න පුළුවන්. හරි. බලන්න පද්ධතියකට අපි ඇතුළත් කරන දෙයක් තමයි දත්ත. මේක සැකසීමේ ක්‍රියාවලට භාජනය වීමෙන් අනතුරු අපිට නිර්මාණය වෙනවා තොරතුරු. මෙන්න මේ සැකසීමේ ක්‍රියාවලිය. මෙන්න මේ සඳහා අපි භාවිතා කරනවා පුතේ ඇල්ගොරිතම් කියලා જાතියක්. මේ ඇල්ගොරිතම කියලා අපි කියන්නේ යම් ක්‍රියාවලියක් සිදු කරන හරි. එතකොට මේකේ මෙන්න මේ වෙන ක්‍රියාපිළිවෙත පොඩ්ඩක් පැහැදිලිව තේරුම් ගමු. ඕගොල්ලෝ පද්ධතියට දත්ත ආදාන කරාම යම් සැකසීමේ ක්‍රියාවලියකට දත්ත භාජනය වෙනවා. මේ සැකසීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට ඕගොල්ලන්ට තොරතුරු නැත්නම් ඉන්ෆර්මේෂන්ස් ලබා ගන්න පුළුවන්. එහෙනම් පළවෙනියෙන්ම අපි තේරුම් ගමු මොකක්ද මේ දත්ත කියන්නේ කියලා. මොකක්ද මේ තොරතුරු කියන්නේ කියලා. ඒක තමයි වැදගත්ම කාරණේ. ඔයගොල්ලෝ බලන්න ඩවුන්ලෝඩ් කරපු ටියුට් එකේ පිටු අංක 4. හොඳයි. මීඩියම්ස් දෙකෙන්ම තියෙන නිසා මම ඕගලන්ට ෂෙයා කරන්නම් දැනට නෝට් එක. ලියාගන්න පුතේ. කිසියම් සැකසීමකට ලක් නොවූ අමු තත්ත්වයේ ඇතිද කිසියම් සැකසීමකට ලක් වූ අමු තත්ත්වයේ ඇතිද දත්ත ලෙස හඳුන්වයි. Data is a thing which is in raw state. ඔයාලට highlight කරගන්න පුළුවන් print out එක අරන් ඉන්න දරුවෝ. මොකද ආකාර දෙකකට පුතේ ඔයගලන්ට ක්ලාස් එකේ ටියුට් එක ගන්න පුළුවන් එකක් තමයි courier ක්‍රමවේදය ඔස්සේ ඔයගලන්ට ගෙදරටම ටියුට් එක ගෙන්න ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයගලන්ට PDF එක ඩවුන්ලෝඩ් කරලා ඕගොල්ලන්ට print කරගන්නත් පුළුවන්.
අර කැමති ක්‍රමවේදයක් ඔස්සේ ඕගොල්ලෝ පහසු ක්‍රමවේදයක් ඔස්සේ ඇත්තටම ටියුට් එක ලබා ගන්න. එතකොට අපි දැන් කතා කරන්නේ ටියුට් එකේ පිටු අංක 4 සම්බන්ධයෙන්. කිසියම් සැකසීමකට ලක් නො වූ අමු තත්ත්වයේ පවතින දේ. ඒ කියන්නේ මේක තාම අමුයි, මේක තවදුරටත් සකසලා නැහැ. මේක සකසන්න අවශ්‍යයි. තාම සකසලා නැහැ. තාම තියෙන්නේ මූලික අවස්ථාව. එතකොට මේ දත්තයකට ඉදිරියේදී සැකසීමකට භාජනය වෙන්න පුළුවන්. තවම සකසලා නැහැ. ඒක තමයි මේ කියන්නේ. කිසියම් සැකසීමකට ලක් නො වූ අමු තත්ත්වයේ ඇති දේ දත්ත ලෙස හඳුන්වනවා. තාම තියෙන රෝ ස්ටේට් එකේ මුල් අවස්ථාවේ මූලික මට්ටමේ. එතකොට අපිට ඒ දත්තේ දිහා බලලා තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් නැහැ පුතේ. මොකද තීන්දුව తీරන ගන්න ඕන නම් අනිවාර්යෙන් දත්ත සැකසීමකට භාජනය කරලා අපි ඒ හරහා තොරතුරු නිර්මාණය කරගෙන තියෙන්න ඕනේ. එතකොට දත්ත සැකසීමට භාජනය කළා තොරතුරු නිර්මාණය කරගත්තේ නැත්නම් අපිට තීන්දුව తీරන ගන්න බෑ. මොකද තීන්දුව తీරන ගන්නේ කවුරු මතද? තොරතුරු මත. දැන් උදාහරණයක් විදියට අපි අපේ අද දවසේ කරන පන්තිය බලමු. ඕගලන්ට එනවා ඔන්ලයින් පන්තියක් තියෙනවා. මොකක්ද පන්තිය? කවුද කරන්නේ? කොහෙද කරන්නේ? කීයකටද කරන්නේ? කිසිම විස්තරයක් නැහැ. ඊට පස්සේ තව දත්තයක් ඔයාලට ලැබෙනවා. ඉසුරු කියලා සර් කෙනෙක් තමයි පන්තිය කරන්නේ කියලා. තවදුරටත් දත්ත හොයනකොට දත්ත ලැබෙනවා. ඒ පන්තිය ICT පන්තියක් කියලා. තවදුරටත් දත්ත හොයනකොට අපිට ලැබෙනවා ඒ ICT පන්තිය O level 11 වසර ICT පන්තියක් තමයි කියන්නේ. තවදුරටත් දත්ත හොයනවා. එතකොට අපිට ලැබෙනවා සෙනසුරාදා හවස 8 ඉඳන් 10 දක්වා තමයි පන්තිය තියෙන්නේ. මෙන්න මේ සියලු දත්ත අරගෙන යම් සැකසීමේ ක්‍රියාවලියට භාජනය කරාට පස්සේ ඔයාට ලැබෙනවා තොරතුරක්. ඉසුළු කියලා ICT සර් කෙනෙක් 11 වසර ඔන්ලයින් ICT පන්තියක් කරනවා සෙනසුරාදා හවස 8 ඉඳන් 10 වෙනකම් කියලා. ඒ අනුව ඔයාට තීරණය කරන්න පුළුවන් මම ඒ පන්තියට යනවද නැද්ද? එතකොට මුලින්ම ඔයාට තිබේ දත්ත ඒවා යම් සැකසීමකට භාජනය කළා. පස්සේ අපිට නිර්මාණය වුණා තොරතුරක්. ඒ මත ඔයා තීන්දුව తీරණයක් ගත්තා. එහෙමනම් මම මුලින්ම ගත්ත ඔන්ලයින් පන්තියක් තියෙනවා. දැන් ඒක තාම මොකක්ද කොහෙද කවුද කරන්නේ කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ ඒක තාම තියෙන මොන මට්ටමේද පුතේ? අමු තත්ත්වයේ තියෙන්නේ. තව දේවල් ඕනේ අපිට. ICT පන්තියක් තාම තියෙන අමු තත්ත්වයේ කිසිම තීන්දුව తీරණයක් ගන්න බෑ. මොකක්ද පන්තිය? කොහෙටද කරන්නේ? කවුද කරන්නේ? නෑ. ඔන්න ওই විදිහට ඊටමත් අමු තත්ත්වයේ පවතින නැත්නම් රෝ ස්ටේට් එකේ පවතින සැකසීමට භාජනය කළ යුතු දේ අපි කියනවා මොනවා කියලාද? දත්ත කියලා. එහෙමනම් ඕගලන්ට ඩිස්ප්ලේ එකේ පේන විදිහට ලියා ගන්න කිසියම් සැකසීමකට ලක් නො වූ අමු තත්ත්වයේ පවතින දේ දත්ත ලෙස හඳුන්වයි. දත්ත මගින් නිවැරදි තීන්දුව తీරණගත නොහැකි වන අතර දත්ත අර්ථාන්විතභාවයෙන්ද අඩුය. කිසිදු අර්ථයක් නැහැ. එයා අර්ථාන්විතභාවයෙන්ද අඩුය. එම දත්ත සැකසුම් පද්ධතියකට ආදාන කිරීම මගින් අර්ථාන්විත තොරතුරක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ දත්ත වලින් තොරතුරක් නිර්මාණය කරගන්න ඕන නම් අපි ඒවා අනිවාර්යෙන් සැකසුම් පද්ධතියට භාජනය කරන්න ඕනේ. මෙන්න මේ සැකසුම් පද්ධතිය මොනවද? ඇල්ගොරිතම් භාවිතා කරනවා. ඇල්ගොරිතමයක් කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක් සිදු කරන ක්‍රියාපිළිවෙත පිළිවෙලින් ගත්තම the step by step activities to complete some target or some activity. ඒක step by step තියෙන්න ඕනේ. ඒක in order වෙන්න ඕනේ. පිළිවෙලින් තියෙන්න ඕනේ. ස්ටෙප්ස් ටික විතරක් තිබ්බ වලියට ඒක ඇල්ගොරිතමයක් වෙන්නේ නැහැ. යම් කිසි ක්‍රියාවක් සිදු කරන ක්‍රියාපිළිවෙත පිළිවෙලින් ගත්තොත් ස්ටෙප්ස් ටික අපිට කියන්න පුළුවන් එතන තියෙන පුතේ ඇල්ගොරිතම් එකක් කියලා.
එහෙනම් මෙන්න මේ වගේ ක්‍රියාවලියකට භාජනය කරන්න ඕනේ. ඇල්ගොරිතමයකට භාජනය කරන්න ඕනේ. ඇල්ගොරිතමයක් මගින් සැකසීමට භාජනය කරන්න ඕනේ. අවසානයේ අපිට තොරතුරු නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමනම් බලමු පුතේ මොකක්ද මේ තොරතුරක් කියන්නේ කියලා. ඕගොල්ලෝගේ ටියුට් එකේ පොඩක් පල්ලෙහාට එන්න. එතකොට තියෙනවා අපිට මෙන්න මෙහෙම දෙයක්. තොරතුරක් යනු right highlight කරගන්න පුළුවන් දරුවෝ ඕගොල්ලෝ highlight කරගන්න. දත්ත යම් ක්‍රමවේදයකට අනුව සකස් කිරීමෙන් අනතුරුව තොරතුරු නිර්මාණය කරගනු ලබන අතර ඒවා අර්ථාන්විත වේ. යම් ක්‍රමවේදයකට අනුව මොකක් හරි ක්‍රමවේදයකට අනුව තමයි සකස් කිරීම සිදු කරන්න ඕන. මෙන්න මෙහෙම සකස් කිරීමෙන් අනතුරුව අපිට තොරතුරු නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට තොරතුරු භාවිතයෙන් පුතේ අතිශය වැදගත් කාරණයක් කියනවා. තොරතුරු භාවිතයෙන් තීන්දුව తీරන ගැනීමේ හැකියාව ඇත. Information are processed data on given instruction and those are meaningful. අර්ථාන්විතයි. එතකොට processed data සකසන ලද දත්ත තමයි අපි තොරතුරක් කියලා කියන්නේ. We can take decisions based on information. System which create information is called information system. මෙවැනි පද්ධති වලට අපි කියනවා මොනවා කියලාද? තොරතුරු පද්ධති කියලා. එතකොට ඔයාලට ඩිස්ප්ලේ එකේ මේ පේන්නේ information system එක. තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. right? හොඳයි. පුතේ එහෙනම් මම විනාඩි කීපයක් දෙන්න බෝඩ් එක ලියා ගන්න. මේ තොරතුරු පද්ධතියක සරල අර්ථ දැක්වීමක්. මේ තියෙන්නේ තොරතුරු පද්ධතියක සරල අර්ථ දැක්වීමක්. දත්ත සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් අනතුරුව තොරතුරු නිර්මාණය කරගන්නවා කියලා. හරි. ටක් ගාලා කරගන්න. right. ලියා ගන්න.
උදා මේ හරිය දාන්නේ අන්තිම වචනේ ටාගට්. හරි. හොඳයි. මම හිතනවා හැමදෙනාම ලියාගන්න ඉවර ඇති කියලා. රයිට්. අපි යමු ආපෝසරයක්. රයිට්. බලන්න. දැන් අපි කතා කරන්න යන්නේ දත්ත හා තොරතුරු අතර තියෙන වෙනස්කම්. දත්තයක් කියන්නේ මොකක්ද? තොරතුරක් කියන්නේ මොකක්ද කියන එක අපි පැහැදිලිව දන්නවා. එහෙනම් what is data? What is information කියන එක අපි දන්නවා. Now what we are going to do is we are going to do some contrast between data and the information. දත්ත සහ තොරතුරු අතර පොඩි සංසන්දනයක් කරන්න යන්නේ. එහෙමනම් බලමු. දැන් අපි ඔයත් එක්ක දැනට කතා කරපු විදියට මොනවද මේ දත්ත සහ තොරතුරු අතර තියෙන වෙනස්කම්? පළවෙනි දේ තමයි data. data කියන්නේ සකසපු දේවල්ද? නෑ. එහෙමනම් අපිට කියන්න පුළුවන් අමු තත්ත්වයේ පවතින සැකසීමට භාජනය නොවුණු දේවල් වලට අපි කියනවා මොනවා කියලාද? දත්ත කියලා. එහෙනම් සැකසීමට භාජනය වුණාට පස්සේ ඒවට අපි කියන මොනවා කියලාද? තොරතුරු කියලා. අපි data ගත්තොත් data are raw facts which are not processed. Information ගත්තොත් they are processed. We create information after processing the data. තත්ත්ව සැකසීමෙන් අනතුරුව තොරතුරු නිර්මාණය කරගන්නවා. මේක තමයි අපි දැන් මෙතන ලියාගත්තේ. අපි තවදුරටත් බලමු. දත්ත වලින් ඔයාලට decisions make කරන්න පුළුවන්ද? Can you make decisions by using data? ඔයාලට දත්ත මත තීන්දුව ගන්න පුළුවන්ද? බැ. එහෙනම් තව ලක්ෂණයක් තමයි දත්තවල තියෙන අපිට තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් නැහැ. We can't create decisions based on data. තොරතුරු තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් ඇත. We can make decisions based on information. දත්තයක් කියලා කියන්නේ තොරතුරු පද්ධතියකට කවුද? ආදානයක්. තොරතුරක් කියලා කියන්නේ තොරතුරු පද්ධතියක ප්‍රතිදානයට. එහෙනම් ඒකත් තව ලක්ෂණයක්. දත්ත කියලා කියන්නේ තොරතුරු පද්ධතියකට ආදානයක්. තොරතුරු කියලා කියන්නේ තොරතුරු පද්ධතියක ප්‍රතිදානයක්. හරි. තවදුරටත් අපි ගත්තොත් අපි මුලදිම කිව්වා දත්තයක් අර්ථාන්විත වෙන්නේ නැහැ. එයාට අර්ථයක් නැහැ. දත්තයක් තනිව ගත්තම ඒ දත්තය මොකක්ද කියලා කියන්න ඒ දත්තයෙන් යම්කිසි අර්ථයක් ජෙනරේට් කරගන්න නැත්නම් අර්ථයක් උත්පාදනය කරගන්න පුළුවන් කමක් නැහැ. ඔන්ලයින් පන්තියක් තියෙනවා. දත්තයක්නේ. දැන් ඒකෙන් මොකද්ද අපිට තියෙන අර්ථය? ICT පන්තියක්. අර්ථයක් නැහැ. 8 ඉඳන් 10 වෙනකන් තියෙනවා. අර්ථයක් නැහැ. වෙලාවක් තමයි මොකක්ද කොහොම දෙයක්ද ඒව කිසිම දෙයක් අපිට එතනදී නැහැ. හැබැයි අපි ඔය ඔක්කොම එකතු කළා සැකසීමකට භාජනය කළා තොරතුරක් නිර්මාණය කරගත්තට පස්සේ සෙනසුරාදා දින හවස 8 ඉඳන් රාත්‍රී 8 සිට 10 දක්වා ඉසුරු විජයරත්න නම් ගුරුවරයෙක් විසින් නැත්නම් සර් කෙනෙක් විසින් ICT grade 11 ඔන්ලයින් පන්තියක් පවත්වයි. අර්ථාන්විතයි තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් තියෙනවා. දත්ත සැකසීමෙන් තමයි තොරතුරු නිර්මාණය කරගත්තේ. මෙන්න මේ වගේ ලක්ෂණ ගණනාවක්ම අපිට තොරතුරුක තියෙනවා. එහෙමනම් පොඩි වගුවක් දාගන්න ටියුට් එක තියෙන දරුවන්ට ටියුට් එකේම ලියන්න පුළුවන්. නැත්නම් ඕගලන්ට නැත්නම් just paper එක ලියා ගන්න. නැත්නම් මම ටියුට් එක group එකේ දාලා දෙන බුද print out එකක් ගන්න කැමති විදියකට right කුරිය කරගන්නත් පුළුවන්. ඒ කැමති ආකාරයකට යන්න පුළුවන්. අපි දැනට right ඕගලන් ඩිස්ප්ලේ වෙනවා right ලියා ගන්න දත්ත සහ තොරතුරු අතර වෙනස්කම්.
ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට ඉංග්‍රීසි මීඩියම් ට්‍රාන්ස්ලේෂන් එක තියෙනවා. සිංහල මීඩියම් දරුවන්ට සිංහල මීඩියම් ට්‍රාන්ස්ලේෂන් එක තියෙනවා. යම් කිසි දෙයක් ක්ලියර් නැත්නම් පුතේ මට ටග් ගාලා chat එකට එවන්න. ඔයගොල්ලන්ගේ chat එක මම බලනවා. ඕනම දෙයක් chat කරන්න පුළුවන්. පොඩි දෙයක් හරි අපැහැදිලි නම් chat එකේ එවන්න. හරි. හොඳයි. හරි. මම හිතන හැමදේම ලියාගෙන ඉවර ඇති කියලා. හරි පුතේ. එහෙමනම් රයිට් අපි ඒ කොටස එතනින් ඉවර කළා. අපි යමු අපේ ඊළඟ මාතෘකාව. ගැටලු විසඳීම හා තීරණ ගැනීම. මොකක්ද මේ ගැටලුවක් කියලා කියන්නේ? මොකක්ද මේ ගැටලු විසඳීම කියලා කියන්නේ? මොකක්ද මේ තීරණ ගැනීම කියලා කියන්නේ? right. ගැටලුවක් ඔයාට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා.
ඒ තියෙන ප්‍රශ්නෙට අදාළ තීන්දුව තීරණයක් වාට ගන්න ඕනේ. You need to take some decisions to solve your problem. If that's so, you need to have some data. වාට දත්ත තියෙන්න ඕනේ. එහෙනම් ඔයාගේ ප්‍රශ්නය සඳහා අවශ්‍ය කරන තීන්දුව තීරණය ගැනීමට අවශ්‍ය තොරතුරු නිර්මාණය කරගන්න ඕන. දත්ත සියල්ල ඔයා එකතු කරගන්නවා. මේ දත්තය ඒක විසඳීමෙන් අපිට ලැබෙනවා තොරතුරු. දත්තය විසඳීමෙන් ලැබෙනවා තොරතුරු. ගැටලුවක් තියෙනවා. මේ ගැටලුව විසඳන්න ඕනේ. එහෙනම් විසඳන්න නම් අපිට ක්‍රමවේදයක් ඕනේ. ඇල්ගොරිතම් එකක් ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ ඔයගොල්ලෝ උදේට ඉස්කෝලේ යන විදිය ගත්තොත් ඒකත් ඇල්ගොරිතම් එකක්. සරලවම හිතන්නකො තේ එකක් හදන විදිය. ඒකත් ඇල්ගොරිතම් එකක්. ලස්සන වචනයක් ආ. රයිට් ඇල්ගොරිතම් එකක්. දැන් තේ එකක් හදන විදිය කියලා අහනට වඩා දැන් ඕගලන්ට අහන්න පුළුවන් තේ එකක් හදන ඇල්ගොරිතම් එක මොකක්ද කියලා. වෙනම ආර්ට් එකක් තියෙනවා. බලන්න. වතුර ගන්න ඕනේ. භාජනයකට දාන්න ඕනේ. වතුර රත් කරන්න ඕනේ. අපි මෙතන ඇටිනේ කොට දෙන්නේ තේ හදලා හරි. බලමු. එතකොට තේ කොළ දාන්න ඕනේ භාජනයකට පොඩි කෝප් එකට. right? ඒකට උණු වතුර දාන්න ඕනේ. පෙරන්න ඕනේ. right? පෙරන්න ඕනේ. අම්මලා තාත්තලා තේ හදන විදිහ තමයි ඉඳලා තියෙන්නේ. පෙරන්න ඕනේ. ඒකට පිටි හැන්දක් දාන්න ඕනේ දෙකක් හරි අවශ්‍ය විදියට. නැවතත් පෙරන්න ඕනේ. බොන්න ඕනේ. හරි. විදිය වෙනස් කරමු. හරි. උණු වතුර ගන්න ඕනේ, වතුර ගන්න ඕනේ, වාදනයකට දාන්න ඕනේ, රත් කරන්න ඕනේ. තේකොළ වාදනයකට දාන්න ඕනේ. ඒ තේකොළ තියෙන වාදනයට උණු වතුර දාන එක තමයි හරි පිළිවෙල නේ. අපි කෙලින් මෙහෙම කරනවා. උණු වතුර ගන්නවා, පෙරනවා. තේකොළ තියෙන වාදනයට දානවා. දැන් පෙරපු උණු වතුර තේකොළ තියෙන වාදනයකට දානවා. ඊළඟ පියවර බොන්න ඕනේ. පිටි හැන්දක් දාන්න ඕනේ වාදනයට. ඔහොම ගත්තොත් අපිට අර ඒ වගේ ලුණු දාන්න නැද්ද කියන ප්‍රශ්නේ තමයි එන්නේ ඊළඟට. හරිද? හරිද? ඔන්න ඔය විදිහට අපිට පියවර වෙනස් වුණාට පස්සේ අපිට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් නැති වෙනවා. එහෙනම් අපිට අවශ්‍ය විදිහට ගැටලුව විසඳන්න පුළුවන් කමක් නැති වෙනවා. මේ ඇල්ගොරිතම් එකක තියෙන අතිශය වැදගත් කාරණේ තමයි පියවරින් පියවර පිළිවෙලින් තියෙන එක. It should be in order. එක ඕඩර්ලි තියෙන්න ඕනේ, පිළිවෙලකට තියෙන්න ඕනේ. එහෙම මෙහෙම පියවර ටිකක් ගත්තයි කියලා අවුට්පුට් එක ලැබෙන්නේ නැහැ. හරිද? එහෙනම් මේ ගැටලුව විසඳන ක්‍රියාපිළිවෙත අපි කියනවා කවුරු කියලා පුතේ? ඇල්ගොරිතම් එකක් කියලා. ගැටලුවක් විසඳන ක්‍රියාපිළිවෙත අපි කියනවා ඇල්ගොරිතම් එකක් කියලා. එහෙනම් මෙතනදී අපි කතා කරන ගැටලුව විසඳීම හා තීරණ ගැනීම. yes. ඔයාට තීරණ ගන්න ඕන නම් අනිවාර්යෙන් ඔයාගාව තොරතුරු තියෙන්න ඕනේ. තොරතුරු නිර්මාණය කරගන්න ක්‍රමවේදය, ගැටලුව විසඳන විදිහ අපි කතා කරන මොනවා කියලාද පුතේ? ඇල්ගොරිතම් එකක් කියනවා. පැහැදිලි? යමු ඉස්සරහට කතා කරගෙන බලන්න ටියුට් එක. ඔයගොල්ලෝ හැමදාම ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එදිනදා ජීවිතයේදී පුද්ගලයෙකුට විවිධ අවස්ථාවලදී ගැටලු ඇතිවන අවස්ථා එමටය. මෙලෙසම ආයතනවලටද විවිධ සංවිධානවලටද විවිධ ආකාරයේ ගැටලු ඇති වේ. එම ගැටලු අතරේ සරල ගැටලු මෙන්ම ඉතා සංකීර්ණ මට්ටමේ ගැටලුද දක්නට ඇත. එම ගැටලු විසඳා ගැනීම සඳහා තීරණ ගත යුතු ඇති අතර එම තීරණ ගැනීම සඳහා තොරතුරු උපයෝගී කරගනි. මෙම තොරතුරු නිර්මාණය කර ගැනීම සඳහා දත්ත තොරතුරු පද්ධතියකට ඇතුළත් කළ යුතු අතර ඒවා ක්‍රමවේදයකට අනුව සැකසීම මගින් තොරතුරු නිර්මාණය කරගනි. පුතේ මේ ක්‍රමවේදය තමයි ඇල්ගොරිතම් එක. ඒකට කියන නමක්. ඔයාලට දේවල් කරන විවිධ ඇල්ගොරිතම් තියෙනවා. It is a time. right. අපි බලමු. හරි. බලන්න.
It is a time when a person has problem at various time in everyday life. In this way, different type of problems arise for organization and different organizations. These problems include simpler problems as well as very complex problems. Decisions have to be made to solve those problems. So, අර තීරණ ගන්න වෙනවා මේවා විසඳන්න. And information is used to make those decisions. To create this information is created by entering data into an information system and processing them according to the certain algorithm. So, certain method, then we can call it as algorithm. හරි. බලන්නකො උදාහරණයක් දීලා තියෙනවා මෙහෙම. මම පොඩක් ඩිස්ප්ලේ එක ෂෙයා කරලා මොකක්ද උදාහරණේ දාන්නම්. හරි. ඔන්න තියෙනවා ප්‍රශ්නේ. ඔන්න ඕකනේ ප්‍රශ්නේ. මම බලන්න. පාසලක 11 වසර වාර විභාගයකදී සිසුන් ලබාගත් ලකුණු අනුව ඔවුන් වැඩිම හැකියාවක් පෙන්눔 කරන විෂය හා අඩුම හැකියාව පෙන්වන විෂය කුමක්ද යන්න අනුව එම අවම හැකියාව වර්ධනය කර ගැනීමට ගත යුතු තීරණ ගනී. දැන් ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද? මේගොල්ලොන්ගේ අඩුම හැකියාව වර්ධනය කරගන්න අපි මොකද්ද ගන්න ඕන තීරණය කියලා. දැන් අඩුම හැකියාව වර්ධනය කරගන්න නම් ඔයා පළවෙනියෙන්ම හොයාගන්න ඕනේ මේ 11 වසර වාර විභාගයකදී ළමයි අඩුවෙන්ම හැකියාව පෙන්වන විෂය මොකක්ද කියන කාරණේ. ඊට පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් ඒක වැඩි දියුණු කරන්න අපි මොනවද ගන්න තීරණය කියලා. මේ සඳහා සෙසුන් එක් එක් විෂය සඳහා ලබාගත් සාමාන්‍ය ලකුණුගෙන එය ආරෝහණ පිළිවෙලට සකසා අඩුම හා වැඩිම ලකුණු ලබාගත් විෂයන් තෝරා ගනී. ඒ අනුව අඩුම ලකුණු ලබාගත් විෂය සඳහා අමතර පන්ති පැවැත්වීම, මාසික පරීක්ෂණ පැවැත්වීම හා නිරන්තර ඇගයීම් පැවැත්වීම වැනි ක්‍රියාමාර්ග ගත හැකියි. ඒ අඩුම විෂය මොකක්ද කියලා තෝරගත්තම. ඒක මුලින්ම හොයාගන්න. අන්න ඒක හොයන ක්‍රමවේදය තමයි ළමයි ගත්ත ලකුණු සියල්ල අරගෙන ඒක විෂය මධ්‍යයන්නේ අරගන්නවා ළමයිගේ ලකුණු වලින් ඒක හදනවා අවරෝහණ පිළිවෙල. ඒ හැදුව ඒක තමයි ඔන්න ක්‍රමවේදය. අපි මේ කතා කරේ ඇල්ගොරිතම් එක. එහෙමනම් ඒ ක්‍රමවේදයට අපි හොයාගත්තට පස්සේ මේක තමයි අඩුම ලකුණු ලබාගත් විෂය, මේ විෂය තමයි වැඩිම ලකුණු ලබාගත් විෂය කියලා අඩුම ලකුණු ලබාගත් විෂය ගොඩ දාගන්න අපි කරන්නේ මොනවද කියන දේ තමයි ඊළඟ ස්ටෙප්ස් ටික. For example, according to the marks obtained by the students in the grade 11 term examination of school, they make decisions to develop that minimum ability, according to the which subject shows the highest ability and which shows the least ability. For this, students take the average marks obtained for each subject and arrange it in the ascending order and select the subject with the lowest and highest mark. Accordingly, measures such as holding extra classes, conducting monthly tests, and regular evaluations can be taken for subject with the lowest mark. ඔන්න ප්‍රශ්නේ ඔන්න ප්‍රශ්න ගත්ත විසඳුම. එහෙනම් ගැටලුවක් අපිට තිබ්බා අඩුම ලකුණු ලබාගත් විෂය අපි කොහොමද ඉදිරියේදී ගොඩ දාගන්නේ? ඉදිරියේදී අපි කොහොමද ඒ විෂයට ළමයිගේ ලකුණු වැඩි කරගන්නේ? මේක තමයි අපිට තිබ්බ ගැටලුව. එහෙනම් මේ ගැටලුව විසඳ ගන්න ක්‍රමවේදය තමයි වාර පරීක්ෂණයක් තියලා විෂයන් සඳහා ළමයි ලබාගත් ලකුණු ටික පෙළගස්සලා ඒ විෂයට ඇවරේජ් ලකුණක් අරගෙන ඒ ටික අවරෝහණ පිළිවෙල නැත්නම් ඇසෙන්ඩින් ඕඩර් එකකට හදලා අඩුම ලකුණු ලබාගත් විෂය මේක, වැඩිම ලකුණු ලබාගත් විෂය මේක කියලා විෂය හොයාගෙන ඒ අඩුම ලකුණු ලබාගත් විෂයන් වලට අපිට බන්ති ටෙස්ට් තියන්න, අමතර පන්ති පවත්වන්න වගේ ක්‍රමවේද ඔස්සේ ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඔන්න ප්‍රශ්නේ තිබ්බා, විසඳන්න ක්‍රමවේදයක් තිබ්බා, ප්‍රශ්නේ විසඳුවා. right. එහෙමනම් බලන්න තවදුරටත් තොරතුරු පද්ධති information system. තොරතුරු පද්ධතියක් යනෝ
දත්ත මොනවා කරන්නේවද? දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන පද්ධතිය වලට අපි කියනවා තොරතුරු පද්ධතිය කියලා. එහෙනම් අරමුණ මොකක්ද පද්ධතියේ? පද්ධතිය ලබා දෙන ආදාන අපි කොහොමද තොරතුරු බවට පත් කරන්නේ? එහෙනම් ඒ වෙනුවෙන් ඒක රාශිය වෙච්ච සංඝටක සමූහයක් තියෙනවා. පියවර සමූහයක් තියෙනවා. ඒ සියල්ලේ එකතුවෙන් අවසානයේ අපිට දත්ත තොරතුරු බවට පත් කරගන්න පුළුවන්. අපි ගිය සුමානේ කතා කරා පද්ධතියක් කියන්නේ මොකක්ද කියන දේ. හරි? තොරතුරු පද්ධතිය අනුව දත්ත උපයෝගී කරගෙන තොරතුරු නිර්මාණය කිරීම සඳහා සාදා ඇති පද්ධතිය පුතේ ටියුට් එකේ තියෙන දරුව හයිලයිට් කරගන්න. මේ ප්‍රධාන කාර්ය වනුයේ ලබා දෙන දත්ත උපයෝගී කරගනිමින් යම් ක්‍රමවේදයකට අනුව තොරතුරු නිර්මාණය. නම් පුතේ ටියුට් එකේ තියෙන දරුව හයිලයිට් කරගන්න. රයිට්? එහෙම නැත්නම් print out ගත දරුව හයිලයිට් කරගන්න. නැත්නම් වැදගත්ම කාරණේ තමයි මොකක්ද තොරතුරු පද්ධතියක් කියන එකේ දත්ත උපයෝගී කරගෙන තොරතුරු නිර්මාණය කරනු ලබන පද්ධති. මේවට කියන මොනවා කියලාද? තොරතුරු පද්ධති කියනවා. Information system are systems made to create information using data. highlight කරගන්න පුතේ. Information using data. The main task here is to create information according to the certain method using data provided. ලබා දෙන දත්ත අනුව අපි කොහොමද තොරතුරු නිර්මාණය කරගන්නේ කියන දේ. හරි. බලන්නකෝ උදාහරණ විදියට ආයතනයක සේවකයන්ගේ වැටුප් සැකසීම. ගැටලුවක් නෙමෙයි දෙයක. විශාල ආයතනයක් සේවක 4-5 දෙනා නම් ඉන්නේ දෙයක් නෑ. පොඩි වැඩක් නෑ දෙයක් නෑ. මාත්‍ර 5 දෙනා ඉන්නේ මාසික වැටුප් ආදන දෙන්න පුළුවන්. සේවකයෝ ගානේ වැඩි වෙනවා. 100ක් 200ක් ඉන්නවා සේවකයෝ. ඒගොල්ලන්ට මාසික වැටුප සකසලා දෙන්න ඕනේ. හරියටම 25 වෙනිදාට පඩි දෙන්නත් ඕනේ. එහෙනම් ඒක මැනුවල් කරනකොට කාලයක් ගත වෙනවා. වරදීම් වෙන්න පුළුවන්. අපි එහෙනම් මේ සඳහා පරිගණකගත පද්ධතියක් භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා ක්‍රමවේදයක් සැලරිය හදන ඇල්ගොරිතම් එකක් තියෙනවා. ඒ ඇල්ගොරිතම් එකට අනුව අපි දත්ත ඇතුළත් කරනවා මෙන්න මෙයා තමයි එම්ප්ලොයි සේවකයා. එයාගේ බේසික් වැටුප මේක. මෙයා OT මෙච්චරක් පැය ගාණක් කරලා තියෙනවා. ඒ දත්ත ටික ආදාන කරාම පද්ධතිය විසින් එයාගේ මාසික වැටුප අපිට සකසලා දෙනවා. මේ ලබා දෙන මාසික වැටුප අපිට යාට ලබා දීමක් කරන්න. ඒ අනුව අපිට tax calculation සලම්මනම් ඒවත් අපිට කරන්න පුළුවන්. සේවකයෝ 100 200 1000ක් 1500ක් වගේ වෙනකොට මේ ක්‍රියාවලිය තවත් අසීරුයි. එහෙනම් අපිට අනිවාර්යෙන් පරිගණකගත පද්ධතියක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒක එතකොට තොරතුරු පද්ධතිය. ව්‍යාපාර ආයතනයක ගිණුම් සැකසීම සඳහා වන පද්ධති. System for processing accounts of business entity. දෛනික ගණදෙනු තියෙනවා. එයා සප්ලයර්ස්ලත් එක්ක කරන ගණදෙනු තියෙනවා. කස්ටමර්ස්ලත් එක්ක කරන ගණදෙනු තියෙනවා. ලාභ අලාභ තියෙනවා. මේ සියලු දේ නිවරදිව සකසලා දැන් අපේ කොමර්ස් කරන දරුවෝ දන්නවා. නිවරදිව සකසලා right එයාගේ ගිණුම් සැකසීම සිදු කරන පද්ධතිය. චූටි කඩයක් නම් අපේ ගෙවල් ගාව හන්දියේ තියෙන කඩේ. ඒක ඉතින් උච්චර ලොකු ගිණුමක් නෑ යන්නේ නෑ. කෙලින්ම සරලව හිතන්නකො ෆුඩ් සිටි එක හැමදෙනාම ගිහලා තියෙන. එහෙනම් ෆුඩ් සිටි එක වගේ සම්පූර්ණ ගණදෙනු සකසන පද්ධතියක්. මේක මැනුවලි සම්පූර්ණ මිනිස්සෙක් දාලා කරොත් එහෙම මේක ටයිම් කන්සියුම් වෙනවා. හැබැයි කරන්න ක්‍රමවේදයක් අනිවාර්යෙන් තියෙනවා. මේ ක්‍රමවේදය ඔස්සේ කී දිනක් ගණදෙනු කරාද මොනවද කරපු ගණදෙනු එක් ගණදෙනුවේ බිල් එක කීයද කීයක් පේ කරාද කීයක් යාට ඉතිරි දුන්නද මේ සියලු දේත් එක්ක සමස්තය අපිට ගණදෙනු සැකසුම් පද්ධතිය නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට අපිට තොරතුරු පද්ධති ගණනාවක් තියෙනවා පුතේ. ඊළඟට අපි යමු අපේ ඊළඟ මාතෘකාව මේ වගේ පද්ධති ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මේ වගේ පද්ධතියක ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මම ඩිස්ප්ලේ දාන්නම්. ළමයින්ට බලා ගන්නත් එක්ක ප්‍රධාන ආකාර දෙකයි. මොනවද? එක්ක අපිට තියෙන්න පුළුවන්
මැනුවල් පද්ධතියක් තියෙන්න පුළුවන්. මැනුවල්. එහෙමත් නැත්නම් අත්තිරු පද්ධතියක්. ඒ කියන්නේ සමස්ත ක්‍රියාවලිය සිදු කරන්නේ මැනුවලි. පුතා මෙහෙම සරලවම හිතන්නකෝ. දැන් මට ඕනේ මගේ ගැටලුවක් මම ඉදිරිපත් කරනවා ඔයාට. මට ප්‍රශ්නයක් තියෙනවා. I have a question. මේ පාඩුවේ තියෙන ප්‍රශ්න විතරයි. හොඳේ. මේ පාඩුවේ තියෙන ප්‍රශ්න විතරයි. හරි අපි මේක කරමු. ඔන්න මට ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? ඒ ගැටලුව තමයි මංගාව කඩයක් තියෙනවා. මංගාව තියෙන කඩේ එන පාරිභෝගිකයන්ට මට ඒගොල්ලෝ කරන ගණදෙනු අනුව බිල් එකක් හදලා දෙන්න ඕනේ. පොඩි කඩයක් තියෙනවා. හන්දියේ කඩේ. ගෙවල් ගාව හන්දියේ කඩේ. දැන් කියන්න එපා අපේ ගේ ගාව හන්දියේ තියෙන නිසා ලොකු කඩයක් කියලා. මේ කඩේ නෙමෙයි මේක චූටි කඩේ. හරි. එතකොට ඒ කඩේට ගියාම කස්ටමර් කෙනෙක් එනවා. එයා පිටි පැකට් එකයි මිරිස් කුඩු පැකට් අනම්මනම් 3-4ක් අරගන්නවා. කඩේ ඉන්න මුදලාලි මහත්මයා එයා දන්නවා එක් භාණ්ඩයේ මිල පාන් රාත්තල මිල කීයද ඔක්කොම දන්නවා. දැන් ඒතර රාත්තලක් තියෙනවද කියලා හොයන්න යන්න එපා. හරි? ඊට පස්සේ බිල් එක හදලා දෙනවා. සරලයිනේ. ඉතින් අපි දන්නවා මුදලාලි අංකල්ට බිල හදන්න විනාඩි 4-5ක් යනවා. එයා ටක් ගාලා සමහරක් ඒගොල්ලෝ කැල්කියුලේටර් යූස් කරන්නේත් නෑ. අතින් ටක් ගාලා සුළු කරලා දෙනවා. කඩේ තියෙන බඩු සීමිත ප්‍රමාණයක්. කඩේ තියෙන බඩු සීමිත ප්‍රමාණයක්. කස්ටමර්ස්ලා එකපාරකට આવොත් උපරිම 4-5ක් තමයි. අපි ඉතින් එකපාරටම ගියපු ගමන්ම බිල් එක අරගෙන එළියට එන බලාපොරොත්තුවකුත් නැහැ. චුට්ටක් ඉතින් පොඩි කට්ටියත් පොඩි චැටක් දාලා එහෙම නේ පොඩක් කිල් වෙලා එතනින් එළියට එනවා. ඉතින් මේක විනාඩි 5-10 චුට්ටක් කඩේ හිටියයි කියන එක එච්චර ගැටලුවකුත් නැහැ. සබාතමෝ සතුටින් විසිර ගිය කිසි අවුලක් නැහැ. හොඳේ. අපි හිතන්නකො මැනුවල් බිල් එකක් හදන තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. අපි දැන් ඔය ක්‍රමවේදය අරන් යන් කොහොම ෆුඩ් සිටි එකට. ෆුඩ් සිටි එකේ ඉන්න කැෂියර් අක්කා. දැන් එයාට මුළු ෆුඩ් සිටියේම තියෙන සියලු අයිටම් වල ප්‍රයිසස් මතක තියාගන්න බෑ. මේ සිස්ටම් එක මැනුවල් ඈ. ආයේ පරිගණකයක් ගෑවිලාවත් අහලකවත් පරිගණකයක් නැහැ. හරිද? ඒ කියන්නේ ෆෝන් එකකුත් නැහැ. ඒ කියන්නේ කැල්කියුලේටර් එකකුත් නැහැ. මැනුවල් නේ. ආයේ ගේමෙන් මැනුවල් නේ. එතකොට දැන් ෆුඩ් සිටියේ ඉන්න ඒ සිටුේෂන් එකේදී හරිද? වැඩි අප්සෙට් වෙන්න එපා. ෆුඩ් සිටියේ තමයි ඉන්නේ. දැන් එයා මැනුවලි බිල් එක හදන්න ගන්නවා. මම ට්‍රොලිය අරන් ගිහිල්ලා බඩු ටික හරිද? එතකොට එයාට මම ට්‍රොලිය අරන් ගිහලා වටේ මම එයාට දෙනවා. දැන් එයාට ප්‍රයිසස් ටික මතක තියාගන්න බෑ. ඒකෙන්ද එයා එක පොතක තියාගෙන ලියන් ඉන්නවා. හිතා ගන්න හොඳ CR පොතක් පිටු 400ක විතර CR පොතක එයා දැන් ලියාගෙන තියෙනවා සියලු අයිටම්ස් ටික සහ ඒවායේ ප්‍රයිසස්. එතන අයිටම් එකක් මම දුන්නාම එයා අයිටම් එක හොයනවා අර පොතෙන්. හොයලා ප්‍රයිස් එක ලියා ගන්නවා. මේ මගේ අයිටම් 25ක් 30ක් තියෙනවා. එයා මගේ බිල් එක හදනවා. මං විනාඩි 20ක් විතර මට වැඩේට යනවා. ඊටත් වඩා ගන්න පුළුවන්. හරි මම යනවා. ඔහොම ගත්තොත් ඔයාට හිතා ගන්න පුළුවන් ෆුඩ් සිටි එකට එකපාර එන මිනිස්සු ප්‍රමාණයත් එක්ක නැත්නම් පාරිභෝගික ප්‍රමාණයත් එක්ක කොයිතරම් විශාල කිව් එකක් නිර්මාණය වෙයිද මේ සිස්ටම් එක මැනුවලි කරන්න ගියොත්. වරදින්න පුළුවන්. ඔන්න දැන් ෆුඩ් සිටියේ වැඩ කරගෙන ඒ ලේඩිට ඒ ෆුඩ් සිටියේ ඉන්න අක්කට දවල් 12 1 වගේ වෙනකොට ලන්ච් එක ගන්න ඕනේ. උදේ ඉඳන් කැෂියර් එකේ වැඩ කළා එයාට මහන්සි. මිනිස්සුනේ වරදින්න පුළුවන්. රයිට්. එතකොට තව පද්ධතිය එන්න තව ස්ලෝ වෙන්න පුළුවන්. උදේ පාන්දර පට ගාලා විල් එක හැදුවට හවස් වෙදි චුට්ටක් ස්ලෝ වෙනවා. මහන්සි. රයිට්. ගැටලු ඇති වෙන්න පුළුවන්. එකම ක්‍රියාව නැවත කරනකොට උදාහරණ දෙන්න කැෂියර් අක්කා පව්. හරිද? එතකොට එයාට රයිට් එකම ක්‍රියාව බිල් එක හදන ක්‍රියාව ආය කරනකොට එයාට ජොබ් එක එපා වෙන්න පුළුවන්, නීරස වෙන්න පුළුවන්, මහන්සි දැනෙන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩයි. රයිට්. එහෙමනම් මේ සඳහා අපිට අනිවාර්යෙන් පරිගණකගත පද්ධතියක් අවශ්‍යයි කියන කාරණේ ඔයාලට තේරෙන්න ඕනේ. කියන්නේ ඔටෝමේටඩ් සිස්ටම් එකක් අවශ්‍යයි. සමහරක් අවස්ථාවට ඔටෝමේටඩ් සිස්ටම් එකක් අත්‍යවශ්‍යම නොවුනට සමහරක් අවස්ථාවල තියෙන தත්ත්වය මත අපිට අනිවාර්යෙන් පරිගණකගත පද්ධතියක් අත්‍යවශ්‍යමයි. මේ පරිගණකගත පද්ධතියක් භාවිතා කිරීමේදී ඔයාලට ලැබෙන වාසි ගොඩක් තියෙනවා.
එකක් තමයි එකම ක්‍රියාව ආය කරයි කියලා පරිගණකයේ සෝ වෙන්නේ නැහැ. පරිගණකයට මහන්සි දෙන්නේ නැහැ. ඒක මාර ලොකු වාසියක්. දැන් ඕගොල්ලන්ට මුණත් හිතන්න එකම ක්‍රියාව ආය කරන්න, දිගටම කරන්න, පැය 3-4ක් කරන්න, 7ක් 8ක් කරන්න ඕගොල්ලන්ට එපා වෙනවා. ඒතකොට පරිගණකයට එහෙම වෙන්නේ නැහැ. පරිගණකයට මහන්සි දෙන්නේ නැහැ. පරිගණකයට යම්කිසි ඇල්ගොරිතම් එකක් අනුව ප්‍රෝග්‍රෑම් එකක් හදලා දුන්නම පරිගණකයේ ඇල්ගොරිතම් එක ආය ක්‍රියාත්මක කරනවා. ඔයා ලබා දෙන දත්ත නිවැරදි නම් අනිවාර්යයෙන් ප්‍රතිදානය නිවැරදි. ඔයාගේ ඇල්ගොරිතම් එකත් හරියන්න ඕනේ. කාරණා දෙකක් හරියන්න ඕනේ. දත්ත නිවැරදි වෙන්න ඕනේ. ඔයාගේ ඇල්ගොරිතම් එක නිවැරදි වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් ඔයාගේ ප්‍රතිදානය තොරතුර නිවැරදි. එහෙනම් නිර්වද්‍යතා සාධකයේ ඉතා ඉහළ මට්ටමක තියෙනවා පුතේ ඔටෝමේටඩ් සිස්ටම්. රයිට්. ඊළඟ කාරණේ තමයි පිරිවැයේ තියෙන අඩුව. මොකක්ද මේ පිරිවැයේ අඩුව කියලා කියන්නේ? දැන් ඔයගොල්ලන්ට හිතනවා එකපාරට කම්පියුටරයක් දානකොට ටිකක් ලොකු වියදමක් යනවා, ලක්ෂයක් දෙයක් යනවනේ සර්. ඒකෙන් ඉතින් කම්පියුටරයක් එකපාර දානකොට ඒකට ලොකු වියදමක් යනවනේ. ඒක ඊට වඩා අර මිනිස්සෙක්ව තියාගෙන රුපියල් 25000 30000 පඩියක් දීලා වැඩේ කරගන්න එක ලාභයිනේ. අර ඒව දා ගන්නවට වඩා. ලොං ටර්ම් හිතන්න, ලොං ටර්ම් දිගු කාලයකට පරිගණකයකට වියදම් කරන්න රුපියල් ලක්ෂ එකමාරක් වියදම් කරයි කියන්නේ එකපාරයි. හැබැයි ඔයාට දීර්ඝ කාලීනව විශාල ලාභයක් උත්පාදනය කරන පරිගණක පද්ධතියකින් සාමාන්‍යයෙන් හිතන්න අර ෆුඩ් සිටියේ අර එක කැෂියරකට එයාට බිල් එක හද දෙන්න ගියාම ලොකු වෙලාවක් යන නිසා අපිට සාමාන්‍යයෙන් කැෂියර්ස්ලා 20ක් විතර 10ක්වත් අඩුම ගානේ දාගන්න නෙමෙයි මැනුවල් කරනවා. අඩුම එක්කෙනෙක්ට රුපියල් 30000 ගානේ පඩි ගෙවුවොත් ලක්ෂ 3ක වැටුපක් ගෙවන්න ඕනේ අර 10 දෙනාට හැම මාසෙම. මාස 10ක් ගත්තොත් එතන ලක්ෂ 30යි. පරිගණක 3ක් ගන්නවා ලක්ෂ 4මාරයි. ඒකේ වැඩ කරන්න තව 3 දෙනෙක් ගන්නවා 30000 ගාන දීලා එතන 90යි. එතකොට 94000මාරයි 90000යි. පළවෙනි මාසෙම 540000යි. එතනින් එහාට ඔයාට තියෙන්නේ 90000 ගානේ මාස 10ක් ලක්ෂ 9යි. ලක්ෂ 9යි ලක්ෂ 540යි කියලා කියන්නේ ලක්ෂ 15ක්වත් නැහැ. එතකොට ඔයාට පළවෙනි අවුරුද්ද ඇතුළත විතරක් නිකන් අපි කතා කරපු විදියට ඇවරේජ් එකක ලක්ෂ 15ක විතර ලාභයක් තියෙනවා. right? ලක්ෂ 15ක විතර ලාභයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට right ඔයාට පරිගණකගත පද්ධතියක් භාවිතා කිරීම නිසා ලොකු ලාභයක් උත්පාදනය කරගන්න පුළුවන්, ආර්ථික ප්‍රතිලාභයක් උත්පාදනය කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට අපිට මැනුවල් සිස්ටම් එකක් සහ ඔටෝමේටඩ් සිස්ටම් එකක් ගලපන්න පුළුවන්. right. අපි බලමු ටියුටර් එකේ තියෙන දරුවෝ බලන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරන අනිත් දරුවන්ට දැනට හරි. අත්තිරු තොරතුරු පද්ධති. හරි විනාඩියක් කියව ගන්න. හරි. දැන් බලන්න අත්තිරු තොරතුරු පද්ධති. මෙවැනි පද්ධතිවල සියලුම සැකසුම් පුද්ගලයන් විසින් අතින් සිදු කරනු ලබයි. In this type of system, all processes are done manually. පාසලක අත්තිරු ශිෂ්‍ය තොරතුරු පද්ධතිය සලකමු. Right? Let us consider manual student information system. පාසලට සිසුවෙකු ඇතුළත් කිරීමේදී
ඔහුට ලියාපදිංචි අංකයක් ලබා දෙයි. එමෙන්ම ඔහුගේ පෞද්ගලික තොරතුරු අඩංගු වන ලිපිගොනුවක්ද සකසනු ලැබේ. පාසල් කාලය අතරතුරදී ළමයාගේ විවිධ දක්ෂතා ජයග්‍රහණ මෙම ලිපිගොනුවට ඇතුළත් කරනු ලැබේ. යම් අවස්ථාවක යම් සිසුවෙකුගේ පසුගිය වසරේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් විදුහල්පතිට අවශ්‍ය වූයේ යැයි සිතමු. මෙහි ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන ක්‍රියාවලිය පහත පරිදි වේ. A child admitted to school received the registered number. A file is prepared which contain personal information about the child. This file also contain information about special abilities displayed while in school and achievements recorded. Assume that the principal requires a progress report on the student of the previous year. The input process and output here are as follows. එතකොට පාසලේ විදුහල්පතිට ඕනේ අදාළ සිසුවෙකු පිළිබඳ ප්‍රගති වාර්තාව. එහෙනම් මුලින්ම ළමයාට අදාළ ලියාපදිංචි අංකය සොයා ගන්න ඕනේ. ඒ ලියාපදිංචි අංකයට අනුව ලිපිගොනුව සොයා ගන්න ඕනේ. ඒ ලිපිගොනුව මගින් අදාළ වර්ෂයේ ප්‍රතිඵල සොයා ගන්න ඕනේ. එම තොරතුරු ඇතුළේ වාර්තාව සකසන්න ඕනේ. මේ ක්‍රියාවලිය මැනුවල් කරගන්න ගියාම අපිට සරලව මම මේ ප්‍රශ්න ගැන ඕගොල්ලන්ට චුට්ටක් පැහැදිලි කරොත් දරුවෝ හිතන්න ඉස්කෝලේක ළමයි 6000ක් විතර ඉන්නවා. ඒ 6000ටම ෆයිල් එක ගානේ තියෙනවා. හැම අවුරුද්දෙම අලුත් ළමයි ඉස්කෝලේට ඇතුළත් වෙනවා වගේම 13 වසර ළමයි ඉස්කෝලෙන් අයින් වෙනවා. එතකොට විශාල ෆයිල් ගබඩාවක් තියෙනවා ඕගොල්ලන්ගේ ඉස්කෝලේ. අල්මාරි වල දාලා වෙන්න පුළුවන්. මේ විශාල ෆයිල් ගබඩාවෙන් අදාළ ලියාපදිංචි අංකයට අනුව තියෙන ෆයිල් එක තෝරගන්න ඕනේ. ඒක ලේසි නෑ. හිතන්නකෝ ෆයිල්ස් ටික පිළිවෙලට තිබ්බේ නැත්තම් ආය ලියාපදිංචි අංකයට අදාළ ෆයිල් එකක් හොයනවා කියන්නේ වෙනම මෙස් එකක්. right? මේ මැනුවල් සිස්ටම් වල තියෙන ලොකුම ගැටලුව තමයි මේ සඳහා විශාල කාලයක් වෙන්නේ. කරන්න බැරි නැහැ. හැබැයි කාලයක් ගත වෙන්නේ. අපිට කාලය කියන දේ තමයි අතිශය වැදගත්. මැනුවල් සිස්ටම් වල තියෙන ලොකුම ගැටලුවක් තමයි නිර්වද්‍යතා සාධකයේ තියෙන ගැටලුව. සමහරක් වෙලාවට වරදින්න පුළුවන්. හැබැයි පරිගණකගත පද්ධතියක මේ වරදින දිනකට බොහොම අඩුයි. right? ඉතින් මෙන්න මේ සඳහා අපිට පරිගණකගත පද්ධතියක් භාවිතා කරන්න පුළුවන්. ඔයා පරිගණකගත පද්ධතියක් භාවිතා කරනවා නම් අපිට ලක්ෂණ කීපයක්ම තියෙනවා පුතේ. මට පේනවා. right? මම ඕගොල්ලන්ට පොඩි වෙලාවක් දෙන්නම්. අත්තිරු පද්ධතියක් සහ පරිගණකගත තොරතුරු පද්ධතියක් සසඳන්න. නම් අත්තිරු පද්ධතියක තියෙන ගැටලු මොනවද? පරිගණකගත තොරතුරු පද්ධතියක තියෙන වාසි මොනවද? දත්ත සැකසීමෙන් තොරතුරු ලබා දීම පුද්ගලයා අත්තිරුව සිදු කරන නිසා දෝෂ සිදුවීම ඉඩකඩ වැඩිය. There is a room for errors. වරදින්න පුළුවන්. හැබැයි පරිගණකගත පද්ධතියක ඔයාගේ ඇල්ගොරිතම් එක පරිගණකගත පද්ධතියක ඔයාගේ ඇල්ගොරිතම් එක හරිනම් ඔයාගේ දත්ත නිවැරදි නම් ඔයාගේ ඇල්ගොරිතම් එක හරිනම් ප්‍රතිදානය ෂුවර්. right? අපි තවදුරටත් බලමු. තොරතුරු සකසා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වේ. ඒ මැනුවල් කරන්නේ ඉතින් වෙලාව යනවා. හැබැයි පරිගණකගත පද්ධතියක නෑ අපිට ඉතාමත් අඩු කාලයකින් දත්ත සකසා ගැනීමේ හැකියාවක් තියෙනවා. දත්ත සකසා ගන්න දත්ත හොයන්න පුළුවන් වෙනුනේ. හිතන්න ඔය ළමයින්ගේ විස්තර පරිගණකගත පද්ධතියට ඇතුළත් කරලා තියනවා කියන්නේ. නෑ සරලවම හිතන්න පුතේ මෙහෙම දෙයක්. ඔයාගේ ෆෝන් එක තියෙනවා. ෆෝන් එකේ contact number එකක් තෝරගන්න එකක් කියලා හිතන්න. මේ contact numbers ඔක්කොම ටික පොතක ලියලා ඒ අදාළ යාළුවගේ නමක් කියලා කියනවා මේ නමේ තියෙන යාළුවගේ ටෙලිෆෝන් නම්බරය හොයලා දෙන්න කියලා. පුතේ ඒක පළවෙනි පිටුවේ තියෙන අන්තිම පිටුවේ අපි පිළිවෙල ලියලා නැත්තම් අපිට නමට අදාළ ටෙලිෆෝන් නම්බරය හොයාගන්න අමාරුයි. ටෙලිෆෝන් නම්බර්ස් 10ක් 15ක් නම් තියෙන ඔකේ ගේමක් නෑ. හිතන්න ටෙලිෆෝන් නම්බර්ස් 400ක් තියෙනවා කියන. විනාඩි 2යි දෙන්නේ. හොයලා දෙන්න කියලා කිව්වොත් එහෙම කරන්න පුළුවන්. ප්‍රායෝගික නෑ. හැබැයි කොයිතරම් ටෙලිෆෝන් නම්බර්ස් ප්‍රමාණයක් ෆෝන් එකේ තිබ්බත් එක තනි සර්ච් එකට මම මෙතන දැම්මොත් grade 11 කියලා මට 11 වසර ළමයි ඔක්කොගේ විස්තර ටික විතර ගන්න පුළුවන්.
ඒ තරම් මේ පද්ධති පරිගණක පද්ධති වේගවත්. තියෙන නම්බර්ස් ප්‍රමාණය අතිවිශාල ප්‍රමාණයක් ෆෝන් එකේ තියෙනවා මේනකොට. ඒ සියලු අතරින් මට අවශ්‍ය නම්බරේ මට ඉක්මනට ෂණ එක හොයාගන්න පුළුවන්. පරිගණක පද්ධති තාමත් වේගවත්. ඊළඟට ගත්තොත් එහෙම දත්ත ගබඩා කිරීම සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් ඇවේවා. නිකන් හිතන්න ෆයිල් එකක්. ඒ වගේ ෆයිල් ඉස්කෝලේ ඉන්න හැම ළමයටම නම් අපි දැන් උදාහරණයක් ළමයි 6000ක් ඉන්නවා කියන්නේ. ෆයිල් 6000යි. පහුගිය ළමයින්ගේ ෆයිල්ත් එක්ක ෆයිල් 12000ක් විතර තියාගන්න වෙයි. ෆයිල් 12000ක් ෆයිල් කොළ නෙමෙයි ෆයිල්. අපි දන්නවනේ අර කොළ 500 බන්ඩල් එක කොයි සයිස්ද කියලා. ළමයෙක්ට තියෙන්නේ A4 ෂීට් එකක් නෙමෙයි. එයාට A4 ෂීට් එකකට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඔයාලට ෆයිල් එකේ සයිස් එක හිතා ගන්න පුළුවන්. ඒ අප්ලි තනිය මේ වගේ ෆයිල් එකක් කියලා සයිස් එකේ. ඒ වගේ ෆයිල් 12000. ඒ සියලු ෆයිල් වලින් අදාළ කෙනාගේ ෆයිල් එක හොයාගන්නත් ඕනේ. එක එක දෙයක්. මේ තියෙන ෆයිල් 12000 කොහේ හරි තරම් ගබඩා කරලා තියාගන්නත් ඕනේ. ඔයාලට මේසයක් උඩ තියන්න අමාරුයි ඔක. පොඩි රූම් එකක් වගේ ප්‍රමාණයක් ඕනේ. හැබැයි මේ සියලු දත්ත පරිගණකයක් තුල ඉතා කුඩා හાર્ඩ් ඩිස්ක් එකක අපිට තැන්පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔය 12000 නෙමෙයි ඊටත් වඩා වැඩි දත්ත ප්‍රමාණයක් තැන්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපිට සරලව ගත්තොත් දත්ත රෙකෝඩ්ස් මිලියන 5ක් 6ක් ඔයාලට තැන්පත් කරගන්න පුළුවන්. මිලියන 5ක් 6ක් ඔයාලට තැන්පත් කරන්න පුළුවන් 4GB වගේ hard disk එකක. 4 to 8GB කියලා ගන්න. 4ත් 8ත් GB ප්‍රමාණයක් ඇතුළත දත්ත රෙකෝඩ් මිලියන 5ක් 6ක් අතර ප්‍රමාණයක් තැන්පත් කරගන්න. ඉතින් ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ඉතා කුඩා ඉඩකඩක තැන්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. GB 5ක් 6ක් කියන්නේ මොකද්ද? දැන් තියෙන අඩුම hard disk එක GB 500යි. එහෙනම් ඔයාලට තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය පොඩි hard disk එකක කොයිතරම් විශාල දත්ත ප්‍රමාණයක් අපිට තියන්න පුළුවන්ද කියලා. right? මෙන්න මේ වගේ ලක්ෂණ කීපයක් තියෙනවා. මම මුලින්ම මේ ප්‍රමාණය ඔයගලන්ට ඩිස්ප්ලේ එකේ දාන්නම්. පුතේ ලියා ගන්න. අපි ඊට පස්සේ කොටස ගැන කතා කරමු. හරි. මම ලියන් ඉවරච්ච ගමන් ඔයගොල්ලෝ හොඳ ළමයි වගේ මට chat එකට දාන්න කම්ප්ලීට් කරගත්තයි කියලා අපි ඊට පස්සේ කොටස ඩිස්ප්ලේ එකට දාන්න. හරි. nice. ඕන දෙයක් පුතේ chat එකේ එවන්න. මම chat එක ඔන් කරලා තියෙන්නේ.
ලියා ගන්න පුතේ ලියාගෙන වුණාම chat එකක් දාන්න. හරි. මම පොඩි වෙලාවක්ම තියලා ඉතුරු ටික දාන්නම්. හරි. හරි. බලන්න පුතේ ප්‍රැක්ටිස් අඩු කරලා දෙන්නම් ඉතුරු ටික. හරි. හරි. ලියාගෙන ඉවර කරගන්න.
කල් ලියන්න ගමන් කියන්න. ඕකේ. හරි. දරුවෝ ලියන් ගෙවන්න ගමන් මට කියන්න. අපේ දෙක ඉන්ෆෝම් කරලා තියෙනවා. දරුවෝ ලියන් ගෙවන්න ගමන් කියන්න. ලියන් ගෙවන්නාම කියන්න. හරිනේ. නමේ විනාඩි 10ක් වගේ කාලයක් දුන්නනේ. right. මම ෂෙයාරින් එක අයින් කරනවා. හරි. දැන් බලන්න. දැන් ඕගලන්ට ඊළඟට ටියුට් එකේ දීලා තියෙනවා පුතේ පද්ධති වර්ග ගණනාවක් පිළිබඳව. right පද්ධති වර්ග. අපි බලමු මේ එකින් එක පද්ධති මොනවද කියලා. පළවෙනි පද්ධති වර්ගයේ විදිහට පුතේ ඔයගොල්ලෝ ටියුට් එකේ බලා ගන්න පුළුවන්. අපි දීලා තියෙනවා transaction process system. එහෙමත් නැත්නම් ගනුදෙනු සැකසුම් පද්ධති. ඒක කියනවා සරලවම කිව්වොත් මේකට ෂෝට්කට් එක විදිහට අපි කියනවා TPS system එකක් කියලා. මේ ගනුදෙනු සැකසුම් පද්ධති වල අපිට පුළුවන් දෙයක් තමයි ඉන්වෙන්ටරි එක මැනේජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ වෙයාහවුස් එකේ ඔයාගේ ගබඩාවේ කොයිතරම් ස්ටොක් එකක් තියෙනවද නැද්ද කියලා මැනේජ් කරගන්න පුළුවන්. ඒ වගේම
ඔයාට ඇනුම් නැත්නම් ඕඩර්ස් සැකසීමේ හැකියාවක් තියෙනවා. right? එතකොට එදිනෙදා ව්‍යාපාර මෙහෙයුම් නැත්නම් transactions ගනුදෙනු කිරීමේ හැකියාවක් මේ වගේ පද්ධති වල ඔයාට තියෙනවා. එතකොට මේ transaction process system එකකට හොඳ උදාහරණයක් තමයි POS system එකක් කියලා කියන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ වචනේ POS system. මේකට අපි කියනවා point of sale කියලා. POS system එක. POS system එකක් ඔයගොල්ලෝ දැකලා තියෙනවා POS system එක. පුතේ food city එකට නැත්නම් එහෙමත් නැත්නම් ඔයා ඇඳුම් කඩේකට ගියාට පස්සේ ඒගොල්ලෝ භාවිතා කරන system එක cashier එකේ. ඒක අපි කියනවා point of sale system. හොඳ උදාහරණයක් තමයි ගනුදෙනු සැකසුම් පද්ධතියකට. right? ඒ වගේම බැංකුවක එදිනෙදා ගනුදෙනු සකසන පද්ධතිය. පාරිභෝගිකයන්ලා බැංකුවේ මුදල් තැන්පත් කරනවා. ඒ අනුව පාරිභෝගිකයන්ට ඒගොල්ලෝ accounts හරියට maintain වෙන්න ඕනේ. right? ඒ අදාළ මුදල් ලබා දීම ශේෂය නිවැරදි වෙන්න ඕනේ, balance නිවැරදි වෙන්න ඕනේ. right? ඒ මුදල් නිවැරදිව ගණනය කරලා පාරිභෝගිකයන් ලබා දෙන්න ඕනේ. මෙන්න මේ වගේ සමස්ත ගනුදෙනු කළමනාකරණය කිරීම සඳහා භාවිතා වන පද්ධතියකට අපි කියනවා transaction processing system එකක් කියලා. ඊට අමතරව බලන්න පල්ලෙහාට යනකොට තව පිටු අංක 7 අපිට තියෙනවා තව පද්ධතියක් decision support system. decision support system එක. එහෙමත් නැත්නම් තීරණ සහාය පද්ධතියක් කිව්වම අපිට එදිනෙදා අවශ්‍ය තීන්දුව තීරණ ගැනීම සඳහා භාවිතා කරන පද්ධතියක්. right? මේ කියනවා මෙහෙම decision support system are designed to help managers to make complex decisions by providing them with the analytical tools to gain insight into complex business problems. සංකීර්ණ ව්‍යාපාරික ගැටලු වලට අදාළව කළමනාකරුවන්ට තොරතුරු සපයලා ඒ අනුව තීන්දුව తీරන ගැනීමට සහාය දක්වන පද්ධතිය. උදාහරණයක් විදිහට කම්පැනි එකේ මැනේජර් කෙනෙක් විදිහට මේ කළමනාකාරවරයාට ඕන හිතන්න තමන් යටතේ සේවක ප්‍රමාණයක් වැඩ කරනවා. ඒතර මට ඕන එක දත්තයක් තමයි මේගොල්ලෝ කොයිතරම් ප්‍රමාණයක් එක් වැඩක් කිරීම සඳහා කාලය ගත කරනවද? යම්කිසි ටාස්ක් එකක් සිදු කරන්න ගත කරන ඇවරේජ් කාලය කීයද? වැඩිම වැඩ ප්‍රමාණයක් සිදු කරන සේවකයා කවුද? වැඩිපුරම වැඩ එන්නේ මොන ඒරියාස් වලටද? වැඩිපුරම ඒ වගේ ගැටලු රිපෝට් කරන කස්ටමර් කවුද? මේ වගේ ආදි වශයෙන් අපිට තීන්දුව తీරන ගැනීම සඳහා අවශ්‍ය කරන සාධක සපයන පද්ධති වලට අපි කියන මොනවා කියලාද? decision support system එක. එයා තීන්දුව తీරන ගන්නෙ නෑ. එයා අපිට තොරතුරු ලබා දෙනවා. කළමනාකරුවන් විසින් ඒ තොරතුරු භාවිතා කරලා තීන්දුව తీරන ගන්නවා. එහෙනම් කම්පැනි එකේ එක්සිකියුටිව් ග්‍රේඩ් එකට තීන්දුව ගැනීම සඳහා සහාය දක්වන පද්ධතිය. මේ වගේම තවත් පද්ධති වර්ගයක් තමයි එක්සිකියුටිව් සපෝට් සිස්ටම් කියලා කියන්නේ. ESS. ඒ වගේම ඔයගලන්ට ටියුට් එකේ දාලා තියෙන තවත් පද්ධති වර්ගයක් මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්. කළමනාකාර තොරතුරු පද්ධතිය. මේ කළමනාකාර තොරතුරු පද්ධතිය වල කාරණා ගණනාවක් සිද්ධ වෙනවා. කම්පැනි එක කළමනාකරුවන්ට ඒ අදාළ තීන්දුව తీරන ගන්න අවශ්‍ය වෙන සාධක සැපයීම. එතකොට මේකෙන් අපිට තව ගන්න පුළුවන් සංඛ්‍යාලයක ලබා ගැනීම රිපෝට්ස්. අපිට තව කරන්න පුළුවන් දෙයක් තමයි අපේ ඉන්වෙන්ටරිය බලා ගන්න එක. අපිට ඕඩර්ස් කළමනාකරණය කරගන්න එක. ක්‍රියාදාම පාලන නැත්නම් සප්ලයි චේන් කළමනාකරණය කිරීම. MIS එකකින් නැත්නම් මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකකින් පුළුවන් ආයතනයක තියෙන සේවකයන් කළමනාකරණය කිරීම. මේ ආදී වශයෙන් මැනේජ්මන්ට් නැත්නම් කළමනාකරණයට අවශ්‍ය කරන තොරතුරු පද්ධතියක් තමයි MIS එක කියලා කියන්නේ. ඒතකොට ඒක ඇතුලේ සම්පූර්ණ human capital management නැත්නම් මානව සම්පත් කළමනාකරණය, warehouse management, right? ක්‍රියායන දාම supply chain. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම
warehouse ආ inventory අපිට මේක ඇතුලේ salary සම්බන්ධයෙන් ෆයිනෑන්ෂල් කටයුතු සම්බන්ධයෙන් මේ ආදී වශයෙන් කළමනාකරන දාලා සියලු තොරතුරු කළමනාකරණය කරන්න පුළුවන් පද්ධතියකට තමයි පුතේ අපි මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් කියන්නේ. ගොඩාක් වෙලාවට විශාල කම්පැනි වල මාස් යුනිෂල් ඔයගොල්ලෝ අහලා තියෙනවා රයිට්. ඒ වගේ සිංගර් වගේ ටිකක් විශාල ආයතනවල අනිවාර්යයෙන්ම මේගොල්ලෝ MIS එක භාවිතා කරනවා. ඒක තුල සියලු සේවකයන්ගේ සියලු තොරතුරු තැන්පත් වෙලා තියෙනවා. වගේම ඒගොල්ලන්ගේ එදිනදා කටයුතු වලට අවශ්‍ය තීරණ ගැනීම සඳහා ඒ MIS එක භාවිතා කරනවා. මොකද MIS එක කියලා කියන්නේ ටිකක් විශාල පද්ධතියක්. හැබැයි අපිට සාමාන්‍ය කුඩා ආයතනයක හෝ වේවා කළමනාකරුවන්ට තීරණ වලට සහාය වෙන පද්ධති වෙනම තියෙනවා. මැනේජ් ඉන්ෆර්මේෂන් සිස්ටම් ගන්න ඕනේ නැහැ. අපිට කෙලින්ම ඩිසිෂන් සපෝට් සිස්ටම් එකක් අරගෙන අපේ වැඩේ කරන්න පුළුවන්. මේක කැටගරිස් තමයි. සමහරක් මෘදුකාංග මේ කැටගරිස් කිහිපයකටම අයත් වෙනවා. රයිට්. මේකේ තියෙන ලස්සනම පද්ධතියක් තමයි පොතේ මෙන්න මේ විශේෂඥ පද්ධති කියලා කියන්නේ. මම පොඩ්ඩක් රූපෙත් ඕගලන්ට දාන්නම්. ඔන්න බලන්න. මෙන්න මේ ඩිසිෂන් සපෝට් සිස්ටම් එක ඕගලන්ට පේනවා knowledge base එකක් තියෙනවා. මේකට අපි කියනවා විශේෂඥ පද්ධති කියලා. සරලවම කිව්වොත් විශේෂඥ පද්ධතියක් කියලා කියන්නේ විශේෂඥවරයෙක්ගේ දැනුම ඇතුළත් කරමින් නිර්මාණය කරලා තියෙන පද්ධතිය. එතකොට ඒ පද්ධතියකින් අපිට යම්කිසි කුවරි එකක් ගැටලුවක් ඉදිරිපත් කරලා අවශ්‍ය කරන තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ පද්ධතිය ඇතුළත් කරලා තියෙන්නේ යම්කිසි විශේෂ ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් ඇති ප්‍රවීණයෙක්ගේ දැනුම. උදාහරණයක් විදිහට හිතන්නකෝ අපුතේ වෛද්‍යවරයෙක්ගේ ප්‍රාමාණික දැනුම ඇතුළත් කරලා හදලා තියෙනවා කියලා පද්ධතියක්. එතකොට එයා ඒකේ තියෙනවා එක එක ලෙඩ රෝගවලට උදාහරණයක් විදිහට මගේ උණ ගතිය මෙන්න මෙච්චරයි 100යි වගේ කියද්දි වාට පැන්ඩෝල් එකක් බොන්න ඕන. මට තියෙන හෙම්බිරිස්සාව සහ මෙන්න මේ ලක්ෂණ ටික කිව්වම ඊට අදාළ යම්කිසි බෙහෙතක් රෙකමන්ඩ් කරන එකක් කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය වෛද්‍යරයා කරනදී ඒ දැනුම මෙන්න මෙහෙම සාධක නම් මෙන්න මේ බෙහෙත් පෙත්ත බෙහෙත් කිහිපය නිර්දේශ කරන්න පුළුවන්. මෙන්න මේ කියන දැනුම පද්ධතියකට ඇතුළත් කරලා අපි පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා කියලා හිතන්නකො. එතකොට විශේෂඥයෙක් නොවන සාමාන්‍ය පරිශීලකයෙක් non expert user කෙනෙක් තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරාම මේ වගේ විශේෂඥ පද්ධතියකට ඔහුට විශේෂඥ පද්ධතිය හරහා අර knowledge base එක දැනුම් ගබඩාව මත පදනම් වෙලා පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක තවදුරටත් වඩා වර්ධනය කරගන්න පුළුවන් පුතේ. මේකට AI artificial intelligence ඇතුළත් කරගත්තොත්. වර්තමානයේ large language models නැත්නම් LLM එක මේ වගේ expert systems ඉතාමත් ඉහළ ප්‍රතිචාර දක්වන්න පුළුවන් පද්ධති බවට පත් වෙලා තියෙනවා. මේ වගේ පද්ධති වලට පුළුවන්කම තියෙනවා ටෙක්ස්ට් එක විතරක් නෙමෙයි ඔඩියෝ එක තේරුම් ගන්න. අපි කතා කරලා කියන අපේ verbal voice එක තේරුම් ගන්න හැකියාව තියෙනවා. අපේ voice එක යා convert කරගත්තම ටෙක්ස්ට් එකකට large language model එකක් කරහා අපි අහලා තියෙන ප්‍රශ්නය තේරුම් අරගෙන ඒ ප්‍රශ්නයට අදාළ පිළිතුර generate කරලා පරිශීලකයා ලබා දීමේ හැකියාව තියෙනවා. මම කලින් කිව්වා වගේ voice එක text වලට convert කරන්න පුළුවන් වගේම දැන් වර්තමානයේ text එක voice වලට convert කිරීමේ හැකියාවක් තියෙනවා. voice එක text වලට convert කරන්න පුළුවන් වගේම text එක voice වලට convert කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ සරලවම හිතන්න ඔයා ප්‍රශ්නයක් අහනවා system එකෙන් mic එක පාවිච්චි කරලා. ඔයාගේ වචන ටික එයා අඳුර අරගෙන එයා ඒක convert කරනවා text වලට. text වලට convert කරලා knowledge base එකක් තියෙනවා. අපි මේක ටෙක්නිකලි භාවිතා කරන නැත්නම් තාක්ෂණික මේ අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ AI artificial intelligence එක large language models. ඒ large language model එකක් හරහා knowledge base එකට ආමන්ත්‍රණය කරනවා. ඒතර ඒ හරහා අපිට හොඳම පිළිතුරක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට මම ඒක පොඩ්ඩක් ඇදලා පෙන්නන්නම් ඔයගලන්ට. මේක දැන් මේ AI එක වෙන විදිය තියෙන්නේ. right? දැන් ඔයාගේ පරිශීලකයා ඉන්නවා user
බලන්න හොඳට කාලා බීලා හැඩි දැඩිව ඉන්න පරිශීලකයා. මෙතන තියෙනවා ඉන්ටර්ෆේස් එක. අපි කියමු අතුරු මුහුණත කියලා. මෙයා මෙයාගේ ගැටලුව ඉදිරිපත් කරනවා. මේ ගැටලුව යවනවා අපි හිතන්න මෙයා වොයිස් දෙන්න කියලා මම මෙයාට වොයිස් ටු ටෙක්ස්ට් මේක යවනවා LLM එකක් කරහා මේක AI ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මෙයා සම්බන්ධ වෙනවා ඉන්ෆරන්ස් එන්ජින් එකට මෙයා සම්බන්ධ වෙනවා knowledge base එකට මේ හරහා ප්‍රතිදාන මෙන්න මේ විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි සරලවම කතා කරන එක්ස්පර්ට් සිස්ටම් එකේ තියෙන්නේ කිහිපයයි. මොනවද? යූසර් ඉන්නවා, අතුරු මුහුණත තියෙනවා, ඉන්ෆරන්ස් එන්ජින් එක තියෙනවා, නොලෙජ් බේස් එක තියෙනවා. මෙන්න මේ නොලෙජ් බේස් එක පුතේ හදාගන්නේ නැත්නම් එක්ස්පර්ට් නොලෙජ් එක දාන්න ඕනේ. එක්ස්පර්ට් නොලෙජ් එක ඇතුළත් කරන්න. එතකොට එක්ස්පර්ට් නොලෙජ් එක ඇතුළත් කරාට පස්සේ මේ නොලෙජ් බේස් එක දැනුමෙන් සම්බන්ධයි. දත්ත ටික තියෙනවා මෙතන අවශ්‍ය සියලුම. ඒක ඉන්ෆරන්ස් එන්ජින් එක හරහා නොලෙජ් බේස් එකෙන් අපේ දැනුම ලබාගෙන කියමු. දැනුම ලබාගෙන right. මේ AI આવොත් මෙන්න මේ වගේ කොටසකුත් අපිට ඇඩ් කරන්න පුළුවන්. මේක AI එක තමයි ඇඩ් කරලා තියෙන්නේ. ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. වර්තමානයේ AI කියන එක වඩාත් භාවිතා වෙනවා. එහෙමනම් මෙන්න මේ AI ඇතුළත් කරගත්තොත් අර වඩාත් උචිත විදිහට පාරිභෝගිකයාට තේරෙනම විදිහට ඒ අවශ්‍ය දැනුම ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒ වචන හරි උච්චාරණයත් එක්ක ලබා දීමේ හැකියාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ chat GPT එහෙම දැකලා ඇති. right? මම ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට පෙන්නන්නම් මෙහෙම. බලන්න. right? මම ඔයගොල්ලන්ට පෙන්නන Gemini AI එක. අපි උදාහරණයක් අහමු. what is ICT? එතකොට what is ICT කියන වචනය තේරුම් ගන්න. මේ වගේ සාමාන්‍ය භාවිතයේ තියෙන ඉංග්‍රීසි යෙදුමක්. එයා ඒක තේරුම් ගත්තා. ඒ අනුව මට ප්‍රතිදානයක් සකසලා දෙනවා දැන්. දැන් ඔන්න මට ඊළඟට පුළුවන්කම තියෙනවා. දැන් මට මේක තේරෙන්නේ නැත්තම් I need it in Sinhala. දැන් ඔයාලට තේරෙනවා ඇති. අර මම අහපු දේ ඉල්ලීම එයා තේරුම් ගත්ත හොඳටම AI tool එකක් විදිහට මේ විදිහට මම දීපු AI tool එක ලබා දීපු දේ එයා තේරුම් අරගෙන මට අවශ්‍ය දේ එයා පැහැදිලිව වචන ගලපලා ග්‍රැම ගලපලා හරියටම මට ලස්සනට headings දාලා අවශ්‍ය කරන කොටස් බෝල් කරලා ප්‍රදානයක් ලබා දෙනවා. මේක Google එකේ දෙයක් හොයනට වඩා වෙනස්.
මේ කන්ටෙන්ට් එක එයා අලුතෙන් මමගේ ප්‍රශ්නය නිසා එයා හදපු මටම හදපු කන්ටෙන්ට් එක. මේක කොහෙවත් සේව් වෙච්ච දෙයක් නෙමෙයි. ඒක මේ වෙලාවේ හදලා තමයි එයා මට ලබා දෙන්නේ. ඒතකොට තේරුම් ගන්න පුළුවන් මේ AI එක පද්ධති කොයිතරම් දියුණුවද කියන එක. වර්තමානයේ පුතේ මේ AI සම්බන්ධව ඕගොල්ලන් ගාව හොඳ දැනුමක් තියෙන්න ඕනේ කොහොමද අපි AI භාවිතා කරන්නේ කියන කාරණය සම්බන්ධව. රයිට්. මම ඔයාලට පොඩි වෙලාවක් දෙන්නම් මෙන්න මේ ඩිස්ප්ලේ එකේ තියෙන එක ලියාගන්න. මේක එක්ස්පර්ට් සිස්ටම් එකක්. විශේෂඥ පද්ධතියක්. රයිට්. සාමාන්‍යයෙන් AI තිබීම අත්‍යවශ්‍ය නැහැ. මේක ඔප්ෂනල් ලා. මේක මේ කොටස තියෙන එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි අපිට මේ හරහා AI දාලා හොඳටම පද්ධතිය නිර්මාණය කරගන්න පුළුවන්. මම විනාඩියක් දෙකක් දෙනවා ඔයාලට ඇඳගන්න. ඕගොල්ලන් ටියුට් එක පුතේ සාමාන්‍ය එක්ස්පර්ට් සිස්ටම් එකක රූප සටහන තියෙනවා. මම මේක තවදුරටත් එක්ස්පෑන්ඩ් කරා AI පද්ධතියක් ආවොත් කොහොමද වෙන්නේ කියන දෙයට. හරි.
හරි. හොඳයි. right. අපි නිකන් පොඩ්ඩක් කැමරා එක මාරු කරන්න මේ වෙලාවේ. right. මේත් එක්කම ඩිස්ප්ලේ එක ෂෙයා කරන්නම්. right. දරුවෝ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මම පොඩක් මේ දේවල් ගැන බලන්න. දැන් බලන්න මේ වර්තමානයේ තියෙන මේ AI tools කොයිතරම් ඩෙවලොප් වෙච්ච AI tools කියලා කියනවා නම් right. ඒවා හරිම ඉහළ මට්ටමකින් තියෙන්නේ ඇත්තට වර්තමානයේ. right. ඒ අපි අහන ප්‍රශ්නකට එයාට උත්තරයක් දෙන්න පුළුවන් වගේම එයාට තව තවත් දේවල් කරන්න. උදාහරණයක් විදිහට මම කිව්වොත් මෙහෙම දෙයක් කරන්න කියලා. right. Create an image based on ICT in agriculture. බලමු. එයාට පුළුවන්කම තියෙනවා අපි එයාට ලබා දෙන ආදානයේ තේරුම් අරගෙන එයාටම හිතලා අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්කම දෙනවා. ඔකට පේනවා මෙයා මේ වෙලාවේ ඉමේජ් එකක් ජෙනරේට් කරලා දෙනවා. දැන් මේ ඉමේජ් එක ජෙනරේට් කරේ අපි එයාට ලබා දුන්න ආදාන මත. එතකොට මෙයා මේ AI tool එකක් විදිහට එයා අපි කිව්ව දේ බලලා ඉන්ටර්නෙට් එකේ තියෙන අනිකුත් දත්තත් බලලා මේ වගේ පින්තූරයක් එයාට ජෙනරේට් කරලා ලබා දීමේ හැකියාවක් තියෙන. ඇග්‍රිකල්චර් වලට කොහොමද ICT පාවිච්චි වෙන්නේ කියලා. අපිට තව දෙයක් ඇහුවොත් create an image for ICT in transportation. right. එයාට කියන්නේ ඔයාලට තේරෙනවද මේ දැන් මේ tool එක හරි දියුණුයි. මේ Google Gemini කියලා කියන්නේ එක tool එකක් විතරයි. ඔයගොල්ලෝ හැමදාම ChatGPT පාවිච්චි කරලා තියෙන නිසා මම ඒක තව පෙන්වන්න බලාපොරොත්තුවක් උනේ නැහැ මේ වෙලාවේ. මේ තවත් එක tool එකක්. Google Gemini. right. මෙන්න මේ වගේ AI tool වල භාවිතයත් කොහොමද කියන එක අපි දැනන් ඉන්න ඕනේ වර්තමානයේ කාලෙන් කාලෙට මේ ටෙක්නොලොජි එක වෙනස් වීමත් එක්ක right. අපිට මේ AI tool කොයි විදිහටද තියෙන්නේ මේ AI tool වල භාවිතයත් කොහොමද වෙන්නේ කියන කාරණේ. right. ඔය පොඩි දෙයක් තමයි පෙන්නේ අපි කාලෙන් කාලට ඔය වගේ tools මොනවද? ඔයගොල්ලෝ භාවිතය කොහොමද කියන එකත් අපි සාකච්ඡා කරලා බලමු. අපි AI tools වල භාවිතයන් AI tools පාවිච්චි කරන්න කොහොමද කියන දේ අපි චෙක් කරලා බලමු. දැන් බලන්න පුතේ ඔයගොල්ලෝ right. හරි ලස්සන අවුරුද්දකට තමයි අඩිය තියලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ 11 වසර. right. නැත්තම් grade 11. මේක හරි වැදගත් අවුරුද්දක්. මේ අවුරුද්ද අවසානයේ ඔයගොල්ලෝ ප්‍රථම තරඟ විභාගයකට මුහුණ පාන්න නැත්තම් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ ශිෂ්‍යත්වයේ ලිව්වා තරඟ විභාගයක්. right. ඒක ඇත්තටම ඉතින් ඕගොල්ලෝම කැමැත්තෙන් කරාට වඩා ගෙදර කට්ටියගේ පුෂ් එකටනේ. මෙන්න ඕගොල්ලෝන්ගේ ගුරු කරන තවත් එක් විශේෂ තරඟ විභාගයක් තමයි මේ අවුරුද්ද අන්තිමේ ඕගොල්ලන්ට ලැබෙන්නේ. ඒක තමයි මේ ඕඩිනරි ලෙවල් එක්සෑම් එක නැත්නම් සාමාන්‍ය පෙළ විභාගය. මේකේ පුතේ ගුරුවරු කරන ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගුරුවරගේ ප්‍රමාණය 70ක් විතර මෙතන තියෙනවා. ඉතුරු 130 තියෙන්නේ 30 නැත්නම් 40 තියෙන්නේ ස්ටුඩන්ට්ගේ අතේ. ඔයාලට තනියෙන් කරන වැඩ කොටසක් තියෙනවා මේකේ. මෙන්න මේ O level එක එක්සෑම් එකේදී ඔයා ගන්න රිසල්ට් එක ඔයාගේ කවදා හරි දවසක රැකියාවකට ඇප්ලයි කරන ඔයාගේ කැරිකියුලම් විටා එකටත් ඇතුළත් වෙන රිසල්ට් එකක්. ඒතර මේ එක්සෑම් එකේ රිසල්ට් එක හරි වැදගත්. ඒතර මේ එක්සෑම් එකට ඔයා මහන්සි වෙන්න ඕන එක ඔයා ඔළුවට දාගන්න ඕන. සාමාන්‍යයෙන් අවුරුද්දකට ළමයි ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් මේ 4ත් 5කට ආසන්න ප්‍රමාණයක්
මේ විභාගයේ පෙනී සිටිනවා. මේ පෙනී සිටින ප්‍රමාණයෙන් ලක්ෂ 2ත් ලක්ෂ 3ත් වගේ ප්‍රමාණයක් අවුරුදු අවසානයේ A level exam එක ලියන්න නැත්නම් උසස් පෙළ සඳහා සුසුකම් ලබන. එතන මේ ලියන හැමදේම සුසුකම් ලබන්නේ නේ. මේ එක්සෑම් එකේ ඔයගලන්ට A B C S සහ W fail කියලා levels කීපයක් තියෙනවා. A කියන්නේ 75ට වඩා වැඩි, 75 හෝ 75ට වඩා වැඩි, 65 හෝ 65ට වඩා වැඩි, 55 හෝ 55ට වඩා වැඩි, 35 හෝ 35ට වඩා වැඩි, 35ට වඩා අඩු. මෙන්න මේ මට්ටම තමයි ඔයාගේ එක්සෑම් පේපර් එකේ අවසානයේ ඔයාලට ලැබෙන රිසල්ට් එක වෙන්නේ. එතකොට ඔයාට මේ රිසල්ට් ෂීට් එක A වලින් පුරව ගන්න පුළුවන් නම් it's super. ඒකට පුතේ උත්සාහ කරන්න ඕනේ. ඉබේ වෙන්නේ නැහැ. හරි. ඕගොල්ලන්ට තියෙනවා විෂයන් 9ක්. එක විෂයක් විතරක් හොඳටම පුළුවන් වෙලා වැඩකුත් නැහැ. විෂයන් 9ටම එක හා සමානව අවධානය යොමු කරන්න ඕනේ. ඕගොල්ලන්ට අවසානයේ 9As කියලා රිසල්ට් එකකට යන්න පුළුවන්කම තියෙනවා. ගන්න පුළුවන් උපරිම රිසල්ට් එක. මගෙත් මේ වෙලාවේ මේ පන්තියට සම්බන්ධලා ඉන්න දරුවෝ ඇති. ඉතා ජනප්‍රිය පාසලකට ගිහිල්ලා උසස් පෙළ හදාරන්න කැමැත්තෙන් ඉන්න. ජාතික පාසල. එවනම් මේක තමයි ඔයාගේ ටාගට් එක. මේ ටාගට් එක ඇචීව් කරන්න ඔයා අද ඉඳන් මහන්සි වෙන්න ඕනේ. මේ එක්සෑම් එකට මාසයක් තියලා රයිට් අපි දන්නම් O level වලට මුකුත්ම කරන්න යන්නේ නැහැ එක්සෑම් එකට මාසයක් තියලා මම රෙඩි වෙනවා කියලා හිතලා අපේ 9S දාන්න බෑ පුතේ. ඒක පැට්‍රිස් එකක්. ඒක පුහුණුවක්. ඒ පුහුණුව ඔයා නිරන්තරයෙන් කිරීම මගින් අවසානයේ ඔයාට අවශ්‍ය කරන රිසල්ට් එකට ඔයා යනවා. එතකොට ඔයාට මේ 9S කියන ටාගට් එක ඔළුවේ තියෙනවා නම් මම කොහොම හරි මේක ගොඩ දානවා මම ගැම්මෙන් ගොඩ දානවා කියන ටාගට් එක ඔළුවේ තියෙනවා නම් අද ඉඳන් ප්ලෑන් එකක් ඇතුව වැඩ කරමු. right එතකොට මේ රිසල්ට් එකත් එක්ක මේක ඉහළම රිසල්ට් එක වගේම right ඔයාගේ කැපවීම මත ඔයාට අදාළ ප්‍රතිඵලයකට යෑමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට ගත්තම මේ කියන එක විෂයක් අපි අද ඉගෙන ගන්න මෙන්න මේ ICT කියන විෂය. මේ ICT විෂය ගත්තම පුතේ 100%ක් ෆේල් එක් සබ්ජෙක්ට් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේකේ 92ක් ඕනෙල් විභාගයේ සමත් වෙන විෂයක්. එතකොට දැන් ඔයා මේක තෝරගෙන තියෙන්නේ පාස් වෙන්න පුළුවන් විෂයක් විදිහට. හැබැයි 92ක් පාස් වුණාට 92%ටම එකක් ඉන්නේ නැහැ. එහෙමනම් ඔයාගේ අතේ තියෙන වැඩ ප්‍රමාණයක් කරන්න මම එකක් ගන්නවා නම් මම මොන විදිහට මේකෙදි මහන්සි වෙන්න ඕනද කියන කාරණේ. ටාගට් එක. අපි දැනගෙන කරන්න එපේනේ මේක. අවුරුද්දක් තියෙනවා අපිට එක්සෑම් එක. right ඔයගලන්ට 10 වසරේදී පාඩම් 9ක් කවර් වුණා. 11 වසරේදී පාඩම් 6ක් කවර් වෙනවා. 10 වසරේදී පාඩම් 9ක් කවර් වෙනවා. 11 වසරේදී පාඩම් 6ක් කවර් වෙනවා. එතකොට අපි දැන් මේ කරගෙන යන්නේ මේකේ දෙවෙනි පාඩම. හරි. එක්සෑම් එකට මාස කිහිපයක් තියලා ගැරන්ටීඩ්ලි මම සිලබස් එක කවර් කරලා දෙනවා පන්තියේ. මම ඉලක්කම් ඇතුව කිව්වොත් මාස දෙකක්වත් තියලා අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ සිලබස් එක කවර් කරනවාමයි. මොකද මම හොඳටම දන්න කාරණයක් සිලබස් එක කවර් නොවි ඕගොල්ලන්ට පාඩම් කරන්න බෑ කියන එක.
100%ක්. ඒ කියන්නේ අන්තිමටම නෙමෙයි ICT ඔක්කොම පාඩම් කරන්න තියෙන්නේ. මුලින්ම පාඩම් කරන්න තියෙනවා. මම කියන්නේ අර අපිට විෂයට උපරිම වැඩ කරන්න පුළුවන් වෙන්නේ විෂය හැමදේම විෂය අපේ සිලබස් එක දැනගත්තට පස්සේ. මම ඔයාලට ගැරන්ටීලි මාස දෙකක් තිස්සේ සිලබස් එක කවර් කරනවා. අවුරුදු ගානක් කවර් කළා. ඔකට අනිවාර්යෙන් කවර් කරලා දෙනවා. එතකොට මේ වෙනුවෙන් මහන්සි වෙන්න, මේ වෙනුවෙන් කැප වෙන්න, විෂය වෙනුවෙන් වෙලාවක් හදාගන්න එක අන්න ඒ සඳහා අවධානය යොමු කරන්න පුතේ. අනිවාර්යෙන් මුල ඉඳන්. එතකොට දවසට පැය කීපයක්, සතියට පැය කීපයක්. මේ මහ ලොකු පැය 10 15 අපිට අවශ්‍ය නැහැ. සතියට පැය 4ක් දුන්නත් ඇති විෂයට මුලදී. සතියටම. ඔයා ඒ සතියට ඒ අපි කරන කොටස් නැවත බලන්න ඕනේ. ඒක තමයි මම මේ ඉල්ලන්නේ. ඊළඟ සුමානේ යනකොට කලින් සුමානේ දේවල් පන්තිර කලින් චුට්ටක් බලන්න. බලලා රෙඩි වෙලා ඉන්න. එතකොට අපිට පුළුවන් ඒ මතකයත් එක්ක ඊළඟ ස්ටෙප් එක ගන්න. මොකද ටාගට් කරලා රිසල්ට් එකකට යනවා නම් අපි අනිවාර්යෙන් ටාගට් කරලා වැඩ කරන්නත් ඕනේ. එහෙනම් ඔයාගේ කාලය පුතේ හරියට මැනේජ් කරගන්න. ඕගලන්ට මොනවා හරි ප්‍රශ්න ටයිම් මැනේජ් කරගන්න විදිහේ ප්‍රශ්න මගෙත් එක්ක කතා කරන්න ඕන දේවල් මොනවා හරි තියෙනවා නම් ඕන්ලාග මට WhatsApp කරන්න. WhatsApp always available. right? මගේ ටීම් එක හරි අනිවාර්යෙන් ඔයා රිප්ලයි කරනවා බය වෙන්න එපා. ඔයාව O level ICT වල ගොඩ දාන්නම කියලා ටාගට් එකක් තියන්න තමයි මේ වැඩේ පටන් ගන්නේ. හැබැයි ටාගට් එක මගේ ඔළුවේ විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. අපි මේක ගැම්මෙන් ගොඩ දානවා කියන ටාගට් එක ඔළුවේ තියෙන්න ඕනේ. right? උත්සාහවන්තයා ජය ගන්න එක ජය ගන්නවමයි වරදින්නේ නැහැ පුතේ කවදාවත්. ඔළුවේ ටාගට් එකක් තියාගෙන සතියට පැය කිහිපයක් විෂයට ලබා දීලා මේ විෂය කොහොම හරි ගැම්මෙන් ගොඩ දානවයි කියලා අරමුණක් ඇතුව පන්තියේ වැඩ කටයුතු ඉස්සරහට කරන් යන්න අපේ දරුවෝ හැමදේනම සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යමු. හැමදාම සෙනසුරාදාවක හවස 8ට අපේ ක්ලාස් එක පටන් ගන්නවා. right? එතකොට ඊට කලින් යම්කිසි පැයකට වඩා පොඩකට 8 නම් 7ට විතර වගේ චුට්ටක් පොත බලලා ටියුට් එක බලලා පොඩ්ඩක් රෙඩි වෙලා right කලින් වීඩියෝ එක ඕනනම් බලලා එහෙනම් 5ටවත් චුට්ටක් රෙඩි වෙන්න ඕනේ. 5ටවත් බලලා වීඩියෝ එක චුට්ටක් පොඩ්ඩක් බලලා ගිය සුමානේ කතා කරපු දේවල් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා ඔලුවට දාගෙන අපි හැමතිස්සෙම right අප්ඩේටඩ් විදිහට ක්ලාස් එකට ජොයින් වෙන්න. එතකොට අපිට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් බොහොම පහසුවෙන්. නැත්නම් සමහරක් දේවල් පුතේ එනකොට ඕගොල්ලන් නිකන් ගිය සුමානේ දේවල් මතක නැතුනම ටිකක් අමාරු වෙන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ 11 වසරේනේ. මොකද අපේ ටාගට් එක තියෙනවා 9 years. මේ ටාගට් එකට තමයි වැඩ කරන්නේ. විෂයන් 9ම කොට දාන්න ඕනේ. ICT විතරක් නෙමෙයි. එතකොට මගේ විෂයට ඔයා යම්කිසි පැය කීපයක් දෙනවද අනිත් විෂයන් වලටත් ඒ වගේ කාලයක් දෙන්න. හැබැයි ඒ ටාගට් එක ඔළුවේ තියාගෙන ගැම්මෙන් වැඩ කරගෙන යනවා නම් උත්සාහයෙන් වැඩ කරන් යනවා නම් කාලේ කන්න නැතුව අධ්‍යාපන කටයුතුට අවධානය යොමු කරනවා නම් ඔයාට වසර අවසානයේ ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යනවයි කියන එක ගේමක් නෙමෙයි. මේක ගේමක් වෙන්නේ අපි අන්තිම මොහොතේ වැඩ පටන් ගත්තොත්. අපි දැන් වැඩ පටන් ගන්න ඉල්ලීමක් කරන්නේ අවුරුද්දේ මුල. තාම වැඩ පටන් ගත්තා විතරයි ඕගොල්ලන්ට. මේ තාම දෙවෙනි දවස. හැබැයි මේ ඔයාගේ මේ රිසල්ට් එක ඔයා මට කැප වෙන්න ඕන විදිහේ තියෙන ග්‍රැවිටි එක මම ඔයාලට කියන්න වෙනවා. මොකද සාමාන්‍ය ගුරුවරයෙක්ම එක්ක විතරක් නෙමෙයි ඔයා දැන් මේ සම්බන්ධලා ඉන්නේ. එහෙමනම් ඔයාට මේ මගේ එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන් ක්ලාසස් වල ෂෙයා වෙනවා. right? software engineer කෙනෙක් විදිහට, chief engineer කෙනෙක් විදිහට, company එකේ manager කෙනෙක් විදිහට, කවුරුද දිස්ත්‍රික්කයේ පළවෙනියා නිර්මාණය කරපු උසස් පෙළ ගුරුවරයා විදිහට මම මගේ සම්පූර්ණ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා පුතේ. ටාගට් කරලා එක්සෑම් එක මාස දෙකක් තියලා සිලබස් කවර් කරනවාමයි. මේ කවර් කරන්නේ තියරි විතරක් කවර් කරලා නෙමෙයි. මේ පාඩම අවසන් කරන්නේ මේ පාඩම දාලා සියලු පාස් පේපර්ස් එක කතා කරලා ඉවර කරලා. එහෙම තමයි පාඩමක් ඉවර කරන්නේ. පාඩමක් ඉවර කරන්නේ තියරියක් පොඩ්ඩක් කවර් කරලා නෙමෙයි. එහෙමනම් මේ හැමදේමත් එක්ක අපි ලබන සුමානේ මේ වෙලාවටම අපේ පන්තිය සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යමු. එතකොට මේක ටාගට් කරලා යන ගමනක් කරන්නම් වාලේ කරන දෙයක් නෙමෙයි. ඔයාලට ඒකක් දෙන්නමයි මේ දේ කරන්නේ. මම හරි ආසයි මගේ දරුවන්ගේ රිසල්ට් අහන්න. right? මම සාමාන්‍යයෙන් මගේ අවුරුද්දේ අවස්ථා කීපයකදී O level A level
මම වැඩියෙන්ම සතුටු වෙන දෙයක් තමයි මගේ දරුවන්ගේ රිසල්ට්. මගේ බැච් එක දැන් මේ අවුරුද්දේ ඕගොල්ලෝ මේක එන්න තව ඉස්සරහට ඉන්ක්‍රීස් වෙයි. ඕගොල්ලන්ට ඒ එකක් දකින්න ගන්න පුළුවන් බව නැත්නම් ඕගොල්ලන් ඒකක් ගත්තට පස්සේ රිසල්ට් මට කිව්වට පස්සේ ඒ ලැබෙන සතුට මම හරි කැමතියි. ඒක වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාලට අපි ඒ එකක් ගන්න අවශ්‍ය කරන සියලු සාධක පන්තිය ඇතුලේ කවර් කරනවා. ඕගොල්ලන්ට මාත් එක්ක chat කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන් පන්තියේදී. raise hand option එක තියෙනවා පුතේ. Zoom එකේ ඔයාලට ඒක use කරලා අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. මේ පන්තිය තමන්ගේ පන්තියක් කරගන්න. මේ පන්තිය ඔන්ලයින් පන්තියක් බව ඇත්ත. නමුත් ඔයාලා හැමතිස්සෙම මගේ ඉස්සරහා ඉන්න දරුවන් විදිහට මේකේ පන්තියේ මගේ ඉස්සරහා ඔයගොල්ලෝ ඉන්නවා කියලා හිතාගෙන කටයුතු වැඩ කරන්න. ප්‍රශ්නයක් තියෙනවා raise hand option එක දාලා මගෙන් ප්‍රශ්නය අහන්න. කැමති නම් මට chat කරන්න මම ඒකට reply කරනවා. right? හැමතිස්සෙම ගුරුවරයා මාත් එක්ක ඔයගොල්ලන් engage වෙන්න class එකේදී. right? ආසාවෙන් මේකේ වැට්ටික් කරගෙන යමු. කැමැත්තෙන් මේකේ වැට්ටික් කරගෙන යමු. කළා අවසානයේ අපි පත A1 90න් 95න් උඩ A1 අනිවාර්යෙන් දාමු. එහෙනම් අපි ටාගට් එකක් තියෙනවා අපිට දැන් මේ අවුරුද්ද ඇතුළත කරන්න වැඩ ප්‍රමාණයක් තියෙනවා. බොහොම පිළිවෙලට පුතේ වැඩ කටයුතු ටික කරගෙන යනවා ක්ලාස් එකේදී. right? අවශ්‍ය කරන සියලු කොටස් මම ඕගලන්ට ඔන්ලයින් ලබා දෙනවා. කලින් කිව්වා වගේ ටියුට් එක ගෙදරට ගෙන්න ගන්න කැමති ළමයින්ට ඩිලිවර් කරගන්න පුළුවන්. නැති අයට මම ඔන්ලයින් මේ PDF එක දානවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පුතේ ක්ලාස් එකට කලින් PDF එක print out එකක් අරන් ඉන්න. එතකොට ඔයගලන්ට ටියුට් එකේම ලියන්න පුළුවන්. right? එතකොට මේ කියන සියලු දේත් එක්ක අපි අවසානයේ හොඳ රිසල්ට් එකක් දානවයි කියන බලාපොරොත්තුවෙන් අපි වැඩ කටයුතු ඉස්සරහට කරගෙන යමු. එහෙනම් ඒ අරමුණත් ඒ ටාගට් එකත් එක්ක අද පන්ති අපි මේ වෙලාවේ නවත්තනවා. ලබන සුමානේ මේ වෙලාවටම සම්බන්ධ වෙන්න කියන බලාපොරොත්තුවෙන් පන්තියේ අද දවසේ රෙකෝඩින් එක පුතේ මම ඕගලන්ට YouTube දාලා link එක share කරන්නම්. එතකොට ඕගලන්ට අද දවසේ සම්පූර්ණ රෙකෝඩින් එක ගන්න පුළුවන්. right? ලබන සුමානේ පන්තියට එන්න කලින් චුට්ටක් රෙකෝඩින් එකත් බලලා රෙඩි වෙලාම පන්තියට එමු. ඒතර ඕන දෙයක් මගෙත් එක්ක ඔයගොල්ලෝ share කරගන්න පුළුවන්. එහෙනම් මේ සියලු දේවලුත් එක්ක හැම දිනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරමින් ඉද පන්තිය නවත්තමු. හැම දිනාටම සුබ රාත්‍රියක්.